සාදුකාරය දෙන්න හැමදෙම. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कप्पेच सत सहस्रे चतुरोच असंख्ये එත්තන්තරේ යංචරිතං සම්බන්තං බෝධිපාචනන්ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අදි ඇසල පුර පසළොස්වක පොහොව දවසේදී පින්වත් හැමදෙනාම සූදානම් වන්නේ අප විසින් කාලයක් පටන් සිද්ධ කරගෙන එන පාරමිතා සම්බන්ධ ධර්මදේශනා මාලාවෙහි තවත් එක් දේශනාවක් ශ්‍රවණය කිරීමට. අද දේශනාව සිද්ධ කරන්නේ කටාන ගංගාරාම භාවනා මධ්‍යස්ථානයේ ඉඳගෙන විශේෂයෙන් පානදුර පදිංචි අමිතා කාර්යවසම් සහ සනත් පෙරේරා විසින් දෙපාර්ශ්වයේ මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් පිණිස මෙම ධර්ම දායකත්වයේ දේශනා දායකත්වයේ දරා ගන්නට යෙදিলা තියෙනවා. පින්වත්නි, පාරමී කියලා කියන්නේ නිර්වාණ ධාතුව බෝධි ඥානය අධිගමනය සඳහා උපකාර වෙන දේවල් වලට. ඒක හරියට මේ ඉවුරේ ඉඳලා අනිත් ඉවුරට ගොඩ වෙන්නට යන්නට අවශ්‍ය නම් අපිට පාරුවක් අවශ්‍යයි. අපි අරගෙන යන්නට ලොකු හිතන්නකො ලොකු ගඟක් තියෙනවා, සැඩ වතුර පහරක් තියෙනවා මැද කියලා. මේ ඉවුරේ ඉඳලා අනිත් ඉවුරට අපිට යන්නට ඕනේ. එහෙම යන්නට අපිට අතින් පයින් පීනන්නට බැරි නම් අපිට උපකාර වෙනවා බෝට්ටුවක් පහරුවක් වගේ දෙයක්. ඒකේ නැගලා තමයි අබල් ගහලා අපි ඒ ඕගය නැත්තම් ගම් වතුර පාර තරණය කරන්නේ. ඒක තරණය කරන්නට ඒ සැඩ පහර තරණය කරන්නට උපකාර වෙන දෙය තමයි අපිව එගොඩට අරගෙන යන්නේ. එගොඩ කියලා කියන්නේ පාර කියලා කියන්නේ එගොඩට නමක්. ඕරිම තීර පාරම තීර කියලා තියෙනවා. ඒ කියන්නේ එගොඩට කියනවා පාර කියලා නමක් පාලියෙන්. ඒ ගොඩ නම් වූ පාරට පමුණුවන ගෙන යන දෙයට කියනවා පාරමී කියලා. මොකද්ද මේ ගොඩ? මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත සංසාර වට්ටේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත ඒ සංසාර වට්ටෙන් ඈතර වීම සංඛ්‍යාත නිර්වාණ ධාතුව තමයි පාර කියලා කියන්නේ. ඒ නිර්වාණ ධාතුවට යන්නට උපකාර වෙන ඒ නිර්වාණ ධාතුවට පමුණුවන දෙයට කියනවා පාරමී කියලා. ඒ තමයි අදි ශීල, අදි චිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂාව. ඒ කියන්නේ නිවනට හේතු වෙන සීලය, නිවනට හේතු වෙන සමාධිය, නිවනට හේතු වෙන ප්‍රඥාව. දාන ආදී ගුණ ධර්මත් ඒකට ඇතුළත්. ඉතින් මේ පාරමී ධර්මයන් පිළිබඳව අපි පිළිවෙලින් දේශනා අරගෙන එනකොට අපි පාරමී ධර්ම ඉස්සෙල්ලාම හැඳින්නුවා එක දේශනාවකදී. ඒ වගේම තව දේශනාවකදී ඒ පාරමී ධර්ම පූර්ණය කරන බෝධිසත්ව චරිත සම්මා සම්බුද්ධත්වේ නම් පතන්නේ, පසේ බුද්ධත්වේ නම් ශ්‍රාවකත්වේ නම් පතන්නේ මොන වගේ අදහසකින් මොන වගේ ආධ්‍යාසයකින්ද මේ පාරමී ධර්ම පූර්ණය කරගත යුත්තේ කියලා සාකච්ඡා කර දේශනා කරන්නට යෙදුණා. ඒ වගේ මේ පාරමී ධර්මයන්ට උපකාර වෙන කුසල ආධ්‍යාසය ආදී ගුණ ධර්ම ගැනත් අපි දේශනා කරා. ඊළඟට පාරමී ධර්මයන්ගේ තියෙන විවට්ටගාමී භාවය, ඒ කියන්නේ සංසාරයෙන් එතර කොට නිවනට පමුණුවන්නට සමර්ථ බව මොන හේතුවක් නිසාද ඒ හැකියාව තියෙන්නේ කියන එක දේශනා කරා. අද දවසේදී මම බලාපොරොත්තු වෙන්නේ ඒ පාරමී ධර්මයන්ගේ සංක්ලේශය දේශනා කරන්නට. සංක්ලේශය කියලා කියන්නේ පාරමී ධර්මයන්ගේ ගුණ හීන වීම, ගුණ අඩු වීම. දැන් උදාහරණයකට ඒ ගොඩට යන්නට උපකාර වෙන දෙය පාරුවනේ නේද? බෝට්ටුවනේ. ඒ බෝට්ටුවේ යම් යම් දෝෂ තිබුණොත්
හරියට සමව හදලා තිබුණේ නැතිනම් සිදුරු පැලුම් තිබුණොත් එහෙම නැත්නම් ඒක වතුර පාර කපාගෙන යන ක්‍රමයට සකස් වෙලා තිබුණේ නැතිනම් අපිට ගොඩාක් අපහසු වෙනවා නේද ඒගොල්ලට යන්නේ. নানা ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේ තමයි අපි නිර්වාණ ධාතුවට පත්වීම පිණිස සිද්ධ කරන ගුණධර්ම වල යම් යම් අඩුපාඩු තිබුණොත් යම් යම් දොස් තිබුණොත් අපිට පහසුවෙන් නිවනටපත් වෙන්නට හැකියාවක් නැහැ. පත් වෙන්නට අමාරුයි. ඒ නිසා ඒ වගේ දොස් සහිත වීම පාරමිතා ධර්මයන් දොස් සහිත වීම පාරමිතා ධර්මයන්ගේ අඩුපාඩු තිබීමට කියනවා පාරමී සංක්ලේශය කියලා. පාරමී වල කිලිටි වීම, දුර්වල වීම, paludu වීම කියලා කියන්නට පුළුවන්. ඒ පාරමී ධර්මයන් සංක්ලේශයටපත් වෙනවා කියලා කියන්නේ නිවනට පමුණුවන හැකියාව දුර්වල කරනවා කියන එකයි. හැබැයි එකෙන් හිතන්නට හොඳ නෑ. කිලිටි වෙච්ච, දුර්වල වෙච්ච, අඩුපාඩු සහිත පාරමී ධර්ම වලින් ප්‍රයෝජනයක් නැහැ කියලා නෑ. ප්‍රයෝජනයක් තියෙනවා. ඒ හැම ධර්මයක්ම නිවනට පමුණුවන්නට යම් යම් ප්‍රමාණ වලින් උපකාර කරනවා. නමුත් ඒ පාරමී ධර්ම හොඳින්ම නිවනට පමුණුවන්නට ඕනේ නම් අප විසින් ඒක ඊටාම පිරිසිදුව, නිර්වුල්ව, ප්‍රභාස්වර වෙන විදිහට සිද්ධ කරන්නට ඕනේ. පාරමිතා ධර්මයන් කිලිටි නොවන පරිද්දෙන් සිද්ධ කරන්නට ඕනේ. චර්යා පිටක අටුවාවේ දැක්වෙනවා පාරමිතා ධර්මයන් පොදුවේම කිලිටි වෙන්නට තියෙන මූලිකම හේතුව තමයි තණ්හා, දිට්ඨි ආදීහි පරාමට්ඨ භාවෝ. පරාමට්ඨ කියලා කියන්නේ දැඩිව ගත්ත බව. මොනවා වලින්ද? තණ්හා, දිට්ඨි, මාන ආදියෙන් ගත්ත බව. මොකද්ද තණ්හාව කියලා කියන්නේ? ආසාව, කැමැත්තනේ. මෙතන තෘෂ්ණාව කියලා කියන්නේ අනාගත භවයන්හිදී එහෙමත් නැත්නම් මේ භවයේදී තමන් සිදු කරන කුසල කර්ම වලින් කාම සම්පත් ප්‍රාර්ථනා කිරීම. එහෙම නැත්නම් වෙන වෙන ප්‍රයෝජන බලාපොරොත්තු වීම. දැන් අපි හිතමුකෝ දන් දෙනවා කියලා. දන් දෙනකොට ඒක තුලින් අපේ ඒකාන්තයෙන් ප්‍රසිද්ධිය වැඩෙනවා. මිනිස්සු අපිට කැමති වෙනවා. දානපතියෙක් කියලා කියන්නේ නේ. දානපතියෙක් කියලා එකේ තේරුම හොඳ ප්‍රශංසාවක් නේ. අපි කියන වෙස්සන්තර කෙනෙක් වගේ, හරිම සත්පුරුෂයෙක්, බෝධිසත්වයෙක් වගේ කියලා කියනවා. ඒවත් සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ප්‍රශංසනීය වචන. එතකොට අපි දන් දෙනකොට ප්‍රසිද්ධ වෙනවා. සමහරලාට දන් දෙනකොට මිනිස්සු අපිට කැමති වෙනවා. ඒ වගේම දන් දෙනකොට නොයෙකුත් ලාභ ප්‍රයෝජන එක එක ආකාරයෙන් ලැබෙන්නට පුළුවන්. ඒ වගේ මෙලොව වශයෙන් යම් යම් පොඩි පොඩි දේවල් බලාපොරොත්තුෙන් ඒවා මුල් කරගෙන දන් දෙනවා නම් ඒ දාණය තෘෂ්ණාවෙන් කිලිටි වෙච්ච දානයක්. දැන් අපි හිතමු උදාහරණයකට සාමාන්‍යයෙන් ඔය Tamanට ප්‍රයෝජනෙයි පිණිස අපි හිතමු මැතිවරණයකදී ඡන්දය ලබා ගැනීමට දන් දුන්නා කියලා. ඒ දාණය විශේෂයෙන්ම Tamanගේ අනාගත බලාපොරොත්තුවක් නේද? Tamanට තියෙන සම්පත්තියක් මේකෙන් මට මොවුන් උපකාර කරයි කියන බලාපොරොත්තුෙන් සිද්ධ වෙනවා. එමත් ඒක දාණය සිද්ධ වෙනවා. කුසලයක් සිද්ධ වෙනවා ඒ කරන කෙනාට. ඒ දාණය සම්පූර්ණයි. නමුත් ඒක අර වගේ අධ්‍යාසයකින් නම් කරේ. එහෙම නොකරන අය තින්නට පුළුවන්. අර වගේ අධ්‍යාසයකින් නම් කරේ. ඒ Tamanට ඒ ඡන්දේ ලබා ගැනීම නම් මූලිකව පරමාර්ථය කරගත්තේ. ඒ වගේ අවස්ථාවලදී ඒක තෘෂ්ණාවෙන් කිලිටි වෙච්ච දානයක් බවට පත් වෙනවා. ඒ වගේ දානවල නිර්වාණ ධාතුවට බෝධියට පැමිණීමේ හැකියාව ගොඩක් දුර්වල වෙනවා. ඒ වගේම සමහර කෙනෙක් දන් දෙනකොට මේ දානය නිසා මම අසවල් භවයේ ඉපදිලා අසවල් විදිහේ භවභෝග සම්පත් වින්දනය කරම්වා කියලා ප්‍රාර්ථනාවෙන් දන් දෙනවා. ඒකනම් මූලික ඉලක්කය වන්නේ ඒ දානයත් පාරමිතා වශයෙන් ගත්තම කිලිටි වෙච්ච දානයක්. මොකද හේතුව පාරමී කියලා කියන්නේ පින්වතුනි නිර්වාණ ධාතුවට පමුණුවන්නට සමර්ථ වෙන ගුණධර්මනේ. නිර්වාණ ධාතුව කියලා කියන්නේ සියලු ක්ලේශයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත, ඒ වගේම සියලු භවයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත ශාන්ත ප්‍රණීත ස්වභාවයක්. ඒකේ නැහැ රජ සම්පත්, ඒකේ නැහැ සිටු සම්පත්, ඒකේ නැහැ කාම සම්පත්. එhmenan මේ නිර්වාණ ධාතුවට පමුණුවන මාර්ග හිත උපදින්නේ කාමයේ අතහැරලා, කාමයේ දුරු කරලා, කාමයෙන් බැහැර වෙලා ඉන්නකොට. ඒතර යම් කෙනෙක් මේ කුසලයේ නිසා අසවල් කාම වස්තුන් ලැබේවා, අසවල් භවයන්හි උපදින්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක නිර්වාණ ධාතුවට විරුද්ධ වූ විශ්වාසයක්, විරුද්ධ වූ ප්‍රාර්ථනාවක්. ඒ නිසා එවන් ප්‍රාර්ථනාත් නිවන් ලබා දීමට
ප්‍රමාද කරනවා ශක්තිය අඩුයි. ලැබෙන්නේ නැහැම කියන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් එහෙම අසවල් දේවල් ලබලා නිවන් දකින්වා කියලා ඒ වගේ වෙලාවට නිවනට ඒක උපකාර වෙනවා. නමුත් ඒවා යම් ප්‍රමාණයකට තෘෂ්ණාවෙන් කිලිටි භාවයටපත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් සමහර කෙනෙක් සීලයෙන්මයි ශුද්ධිය, දානයෙන්මයි ශුද්ධිය ආදී ලෙසට වැරදි අදහස් අරගෙන ගුණධර්ම පූර්ණේ කරන්නට පුළුවන්. ඒවට කියනවා දිට්ඨියා පරාමට්ඨ පාරමී. දෘෂ්ටිය විසින් පරාමාසනය කරන ලද, දෘෂ්ටිය විසින් ගන්නා ලද, දෘෂ්ටිය විසින් කිලිටි කරන ලද පාරමී. ඒ කියන්නේ හරියට ධර්මාභෝධය නැතුව යම් තමන්ගේ හිත තුළ තියෙන වැරදි අදහස් වලින් මේක නිසා තමන් නිවන් දකිනවා, සීලයෙන් පමණක් විසුද්ධියටපත් වෙනවා, දානයෙන් පමණක් විසුද්ධියටපත් වෙනවා ආදී ලෙසට කල්පනා කරලා ඒ වගේම මගේ මේ ආත්ම භාවය නිවනින් සැපවත් වේවා, නිවනටපත් වේවා ආදී ලෙසට වැරදි දෘෂ්ටි අරගෙන දන් දෙනකොට ඒවත් දෘෂ්ටියෙන් කිලිටි වෙච්ච පාරමිතා බවටපත් වෙනවා. ඒ වගේම තවත් ගත්තොත් එහෙම සමහර කෙනෙක් දන් දෙනකොට ප්‍රතිග්‍රාහකයාව පහත් කරනවා. අපි නිසා මේ කෙනා යැපෙන්නේ. අපි නැත්තම් මොහුට ජීවිතයක් නැහැ. ඒ වගේම තමන් උසස් කරගන්නවා, මානෙන් ඉදිමෙනවා. ඒ වගේ අවස්ථාවලදී තමන් සිද්ධ කරන දාණය, තමන් සිද්ධ කරන ගුණය, තමන් පුරුදු කරන සීලය දුර්වල වෙනවා. දැන් සමහර කෙනෙක් සීල් රකින්නකොට හිතනවා අනිත් අය නම් සීල් රකින්නේ නැහැ. මම තමයි උතුම්ම සීල් රකින්නේ. අනිත් අයගේ දොස් දකිනවා, අනිත් අයට දොස් තියෙනවා. තමන්ගේ සීලයෙන්ම හිත උදුමවා ගන්නවා. මේ වගේ කරනකොට ඒ සීලය කිලිටි වෙලා කෙලෙස් වලින්. ඒ නිසා මේ විදිහට පොදුවේ හැම පාරමී ධර්මයක්ම, හැම ගුණ ධර්මයක්ම අපි නිවන් පතාගෙන සිද්ධ කළාට අර වගේ තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් එහෙම කිලිටි වෙලා තියෙනවා නම් ඒ පාරමිතාවල ආනුභාවය අඩු වෙනවා. තවත් සමහර වෙලාවලට මෙලව ප්‍රයෝජනත්, පරලෝකයේ සැප සම්පතුත්, නිවනත් සියල්ල පතාගෙන ගුණධර්ම පූර්ණේ කරනවා. ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් ඒවා වල අර තෘෂ්ණාව ආදී ගැබ්බ තිබෙන නිසා ඒවා ඊටාම උත්කෘෂ්ඨ පාරමී ගණයට යන්නේ නැහැ. උත්කෘෂ්ඨම පාරමී ගණයට යනකොට කෙලින්ම නිර්වාණ ධාතුව ප්‍රාර්ථනා කරගෙන ඒක සිද්ධ කිරීමයි උත්කෘෂ්ඨ පාරමිතාව. නමුත් සමහර සත්වයන්ට තියෙනවා විශේෂයෙන්ම යම් ආසාවන් සමග මිශ්‍ර වෙච්ච පාරමී බර්ම. විශේෂයෙන් මේක අපිට හම්බ වෙනවා බෝධිසත්ව මව පියාගේ ප්‍රාර්ථනාවේදී. ඒ වගේම බෝධිසත්වයන්ගේ පුත්‍රයාගේ ප්‍රාර්ථනාවේදී. බෝධිසත්වයන්ගේ අන්තිමාත්ම භාවයේ බිරිඳ වෙන කෙනාගේ ප්‍රාර්ථනාවේදී. ඒ වගේම අග්‍ර උපස්ථායකයන් ආදීන්ගේ ප්‍රාර්ථනාවල ගොඩාක් වෙලාවට ඒ සෙනෙහස, ආදරය, හැඟීම මිශ්‍ර වෙලා තියෙන්නට පුළුවන්. එහෙම වුණා කියලා ප්‍රාර්ථනා නොවි තියෙන්නේ නැහැ. නමුත් ඒ වගේ අවස්ථාවලදී බොහොම පරිස්සම් වෙන්නට වෙනවා ඒ හැඟීම සහ පාරමිතාව මිශ්‍ර නොකර ගන්නට. එහෙම උනේ නැත්නම් තමන්ගේ පාරමිතාව ඒ අවස්ථාවලදී දුර්වල භාවයට පත්වන්නට පුළුවන්. ඒක විශේෂයෙන්ම මහා බෝධිසත්වයන්ට නෑ. පසේ බෝධිසත්වයන්ට නෑ. මොකද හේතුව කවර කෙනෙක් තමන් සමග පැමිණියත්, තමන් සමග එන්නට ප්‍රාර්ථනා කරාට ඒ මහා බෝධිසත්වවරු, පසේ බෝධිසත්වවරු ආදීන් කෙලින්ම නිර්වාණ ධාතුව, ඒ නිර්වාණය තුලින් අන්‍ය සත්වයන්ට සිත සැලසීම තමයි ප්‍රාර්ථනා සිද්ධ කරන්නේ. ඒ නිසා උත්කෘෂ්ඨ බෝධීන් දෙක විශේෂයෙන්ම ඊටාම පිරිසුදු ආධ්‍යාසයෙන්ම පූර්ණේ කරන්නට ඕනේ. මොකද හේතුව බෝධිය ඊට උසස් නිසාත්, ලබන අධිගමයේ විශිෂ්ට නිසාත්, ලබන ඥානයේ ශ්‍රේෂ්ඨ නිසාත් ඒ පාරමිතාවන් ඊටාම උසස් අන්දමින්, පිරිසුදු අන්දමින් පූර්ණේ කරගන්නට ඕනේ. එතනදී ඒ සමහර වෙලාවලට ඇතිවෙන හැඟීම සහ පාරමිතාව දෙක බෙදා ගන්නට, කඩා ගන්නට සමර්ථ වෙන්නට ඕනේ. මොකද හේතුව හැම සත්වයකටම ඒ හැකියාව ඇතිවන්නේ නැහැ. ඒ නිසා Taman පාරමී පූර්ණය කරනකොට, Tamanගේ බෝධිය ප්‍රාර්ථනා කරනකොට සමහර සත්වයන්ට තෘෂ්ණාව සම්පූර්ණයෙන් ගලවන්නට බෑ. ඒකට හේතුව දැන් කවුරු හරි කෙලින්ම හුදු රහත් භාවය විතරක් ප්‍රාර්ථනා කළොත් ඒ කෙනාට ගැටලුවක් නැහැ. මොකද කිසිදු ඒකට ඈඳිච්ච, ගෑවිච්ච ප්‍රාර්ථනාවක් නැති නිසා කෙලින්ම නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන පාරමී පූර්ණය කරන්නට පුළුවන්. නමුත් යම් විශේෂ ප්‍රාර්ථනා සහිතව අධිගමය බලාපොරොත්තු වෙනකොට, ප්‍රාර්ථනා කරනකොට ඒක තුල Tamanට තියෙන ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරන්නට බෑ. ඒක විය නොහැකි දෙයක්. ඒ බෝධිය හැටි එහෙමයි. ඒ වගේ අවස්ථාවලදී ඒ හැඟීම සහ ප්‍රාර්ථනාව කියන දෙක, පාරමිතාව කියන දෙක හොඳට වෙන් කරගෙන පාරමී පූර්ණය කරන්නට ඕනේ.
ඒ නිසා මේ තෘෂ්ණා දිට්ඨිහි පරාමට්ඨ භාවෝ පාරමියා සංකිලේශෝ කියන පාඩය හොඳට තේරුම් ගන්න. ඒකෙන් කියවෙන්නේ නැහැ විශේෂ ප්‍රාර්ථනා තියන අයගේ ඒ ප්‍රාර්ථනාව උයත් වෙන්නට ඕනේ කියලා. දැන් උදාහරණයකට අපි හිතමුකෝ යශෝදරාවගේ ප්‍රාර්ථනාව ඒක ඒකාන්තයෙන්ම තෘෂ්ණාවෙන් කිලිටි වෙලා තියෙනවා. මොකද හේතුව ප්‍රාර්ථනා කරන්නේ සුමේද තාපසයන් දකින්නකොට මේ පුරුෂයාගේ ධනාගතේ බිරිඳ වෙන්නට ලැබේවා. ඒ කාන්තයෙන් එතන තෘෂ්ණාව ගැබ් වෙලා තියෙනවා. නමුත් ඒ ගැබ්වීම ඇයට බෝධිය අධිගමනය කරන්නට බාධාවක් උනේ නැහැ. බොහෝ කල් යන්න වෙච්ච නිසා බොහෝ දුක් විඳින්නට වුණා අග්‍ර ශ්‍රාවකයන්ටත් වඩා. නමුත් ඒක ඒ ප්‍රාර්ථනාව බෝධිය ලබා දීමට සමර්ථ වුණා. නමුත් ඒ උත්තමාවිය පවා පින්කම් සිද්ධ කරනකොට සසර පෙරම් පුරනකොට තමන්ගේ ප්‍රාර්ථනාව සහ පාරමිතාව කියන දෙක වෙන් කරන්නට සමර්ථයි. ගුණධර්ම පූර්ණය කරනකොට තෘෂ්ණාවකින් දෘෂ්ටියකින් මිශ්‍ර නොවි සම්පූර්ණයෙන් ඒ ගුණධර්මයට බැහැලා ඒක සිද්ධ කරන්නට ඕනේ. අනිත් වෙලාවට හැංගීම වළක්වන්නට බෑ. මොකද ඒක සඳහාම තමයි පැමිණිලා තියෙන්නේ. ඒ විදිහට බෝධිසත්ව මව්පියා ඒ දෙදෙනාට තමන්ගේ දරුවා කෙරෙහි බෝසතාණන් වහන්සේ කෙරෙහි දරු සෙනෙහස වළක්වන්නට බෑ. ප්‍රාර්ථනා කරන්නේත් එහෙමනේ. මෙවන් වූ පුත්‍රයෙක් ලබම්වා. මෙවන් වූ පුත්‍රයෙක්ගේ මවෙක් වෙම්වා. එතකොට අනිවාර්යෙන් ඒක දරු සෙනෙහසෙන් ගැබ් වෙලා තියෙනවා. පුත්‍රයාගෙත් එහෙමයි. මෙවන් වූ පියෙක්ගේ පුතෙක් වෙම්වා. අග්‍රශ්‍රාව විශේෂයෙන්ම උපස්ථායකයාටත් එහෙමයි. ඔහුටත් තියෙනවා ඊටාම ගෝලයක් වෙලා බුදුරජාණන් වහන්සේට ළඟින් උපස්ථාන කිරීමේ කැමැත්ත. අග්‍රශ්‍රාවක දුරයට වඩා උපස්ථායකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගොඩක් කිට්ටුයි. එතන උන්වහන්සේ සමග ලොකු බන්ධනයක් තියෙනවා. ඒ නිසා මේ බෝධි කීපය බෝසතාණන් වහන්සේගේ දෙමව්පියෝ, බෝසතාණන් වහන්සේගේ පුත්‍ර රත්නය, අග්‍ර උපස්ථායක සහ අවසානාත්ම භාවයේ බිරිඳ කියන මේ සියලු දෙනාගේම ප්‍රාර්ථනාවේ යම් තෘෂ්ණාවක් ගැබ්වී තිබීම වළක්වන්නට බෑ. නමුත් ඔවුන් විසින් ඒ තෘෂ්ණාව සහ පාරමිතාව දෙක වෙන් කරගෙන පාරමී පූර්ණය කරන අවස්ථාවේදී සම්පූර්ණයෙන් තමන්ගේ අධිගමයේ බෝධිය විතරක් අපේක්ෂා කරගෙන ඒක සිද්ධ කරන්නට ඕනේ. එතකොට තමයි මේ පාරමිතාවන්ගේ සංක්ලේශ භාවය නොතිවන්නේ. අනිත් හැම සත්වයකටම ඊටාම පහසුවෙන් පාරමී සංක්ලේශය නැති කරගන්නට පුළුවන්. මොකද හේතුව බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අග්‍ර ශ්‍රාවකත්වය, එහෙම නැත්නම් නිර්වාණ ධාතුව කියන එකටම ප්‍රාර්ථනා පිහිටුවාගෙන මේ අධිගමයන් අධික ලබම්වා කියන හිතෙන් ඒක සිද්ධ කරගන්නට පුළුවන්. ඉතින් ওই විදිහට පාරමිතාවන්ගේ සංක්ලේශය අපි තේරුම් ගන්නට ඕනේ. පොදුවේ පාරමී සංක්ලේශය. ඊළඟට තියෙනවා එක පාරමිතාවක් සම්බන්ධයෙන් තියෙන සංක්ලේශය. ඒ කියන්නේ දාන පාරමිතාව කිලිටි වෙන හැටි, සීල පාරමිතාව කිලිටි වෙන හැටි, නෙක්ඛම්ම පාරමිතාව කිලිටි වෙන හැටි කියලා. ඒකෙදි අපි තේරුම් ගන්නට ඕනේ දාර පාරමිතාව. කෙටියෙන් ගත්තොත් දානය කියලා කියන්නේ මොකක්ද? තමන් සන්තක දෙය වෙන කෙනෙකුගේ ප්‍රයෝජනය පිණිස හෝ වෙන කෙනෙකුට ගරුත්වයෙන් යුක්තව අතහැරීම පූජා කිරීමට කියනවා දානය කියලා. ඒ දානය අපි දෙන්නේ නිවන් පතාගෙන නම්, බෝධියක් පතාගෙන නම් ඒකට කියනවා දාන පාරමිතාව. ඒ දාන පාරමිතාවේදී විශේෂයෙන් මහා බෝධිසත්වරුන්ට එහෙම ඒ දාන පාරමිතාවේ සංක්ලේශයක් නොකිලිටි වීම මොකද්ද? දෙය්‍ය ධම්ම පටිග්ගාහක විකප්පා. විකප්ප කියලා කියන්නේ ඒ විදිහට විවිධ විදිහට කරන කල්පනාව, විවිධාකාරයෙන් සිද්ධ කරන සිටිවිලි ඉපදවීම. දැන් උදාහරණයකට කියන උපමාව කියනකොට පැහැදිලි වෙයි. දෙය්‍ය ධම්ම පටිග්ගාහක විකප්පා දාන පාරමියා සංකිලේශෝ. ඒ කියන්නේ සමහර වෙලාවලට බෝධිසත්වවරු හිතනවා මොකද බෝධිසත්වවරයෙක් කියලා අදාළ වෙන්නේ නැහැ. හිතේ කෙලෙස් හට ගන්නවා. හිතේ ඇලීම හට ගන්නවා, බැඳීම හට ගන්නවා. ඒක දුරු වෙන්නට නම් රහත් වෙන්නට එපැයි. ඒ නිසා බෝධිසත්ව సంతානෙහි සමහර වෙලාවලට තමන්ගේ වස්තුව කෙරෙහි, තමන්ගේ පවුල කෙරෙහි, තමන්ගේ වර්ගයා කෙරෙහි, තමන්ගේ රූපේ ස්වභාව කෙරෙහි, තමන්ගේ අංගපසංග කෙරෙහි ඇලීම හට ගන්නවා. ඒක සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය. ඒ වගේම ප්‍රතිග්‍රාහකයෝ කෙරෙහිත් යම් සංකල්පනා තියෙනවා. මේ අය හොඳයි, මේ අය නරකයි, මේ අය සිල්වත්, මේ අය ගුණවත් ආදී ලෙසට, දුසිල්වත් ආදී ලෙසට. එතකොට බෝධිසත්ව පාරමිතාවේදී තමන් සන්තක ආධ්‍යාත්මික බාහිර සියලු දේම දන් දෙන්නට එපැයි. කොටින්ම කියනවා නම් තමන්ගේ වස්තුව, උත්කෘෂ්ඨම වස්තු සම්පත්තිය වෙච්ච රාජ්‍ය, ඒ වගේම බාහිර වස්තුන් අතරින් අග්‍ර වෙච්ච බිරිඳ දරුවන් සහ තමන්ගේ අංගපසඟ
ඒ වගේම තමන්ගේ ජීවිතය සහ අවසානයේදී මුළු ආත්ම භාවයම මේ සියල්ල පරිත්‍යාග කළ යුතුයි. ඒක පරිත්‍යාග කරනකොට මේ අසවල් සමහර දේවල් කෙරෙහි කැමැත්තක් ඇති වෙන්නට පුළුවන්. ඒවා අල්ලා ගැනීමක් තියෙන්නට පුළුවන්. ඒක දාන පාරමිතාවට බාධාවක්. ඒ වගේම මේ දෙන දේවල් කාටරි දෙනවා නම් ඒ ගන්න පුද්ගලයා කෙරෙහි දෝෂයක් අමනාපයක් හිතේ තියෙන්නට පුළුවන්. ඒකත් දාන පාරමිතාව කෙරෙහි තියෙන බාධාවක්. මොකද දෙය්‍ය ධම්ම පටිග්ගාහක විකප්පා කියලා කිව්වේ. කල්පනා කරනවා සමහර වෙලාවලට මම වස්තුව දන් දෙනකොට මේ දේවල් නම් දෙනවා මේ දේවල් දෙන්නේ නැහැ. මේ අයට නම් දෙනවා මේ අයට දෙන්නේ නැහැ ආදී ලෙසට යම් කිසි බෙදීමක් හිත තුළ ඇති කරගන්නවා නම් වර්ගීකරණයක් සිද්ධ කරගන්නවා නම් ඒක දාන පාරමිතාවට බාධාවක්. එතකොට මහා බෝධිසත්වවරු දන් දෙනකොට කවරෙක්ද ඉල්ලන්නේ කවරෙක්ද ප්‍රයෝජන තියෙන්නේ කවර දෙයකින්ද ඉල්ලන්නේ ඉල්ලන දෙන මට්ටමට හිත පුරුදු කරගන්නට ඕනේ. පසේ බුද්ධත්වයේ පතන අයත් ඊටාම ඉහළ මට්ටමින් ඒක දියුණු කරන්නට ඕනේ. ශ්‍රාවකත්වයේ පතන අය පවා එහෙමයි. නමුත් ඒක මහා බෝධිසත්වවරුන් තරම් උත්කෘෂ්ඨ ලෙසම සිද්ධ කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා දාන පාරමිතාව පුරනකොට අපි ඒ ඕන කෙනෙක්ට දෙන්නට පුළුවන් මට්ටමට හිත හදා ගන්නට ඕනේ. එතනදී කෙනෙක්ට හිතෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ තියෙන උපමා උපදේශයක් විචේය දානං කියලා. විචේය දානං කියලා කියන්නේ ඒක සත්පුරුෂ දානයක්. සමහර ඥානවන්තයෝ දන් දෙනකොට හිත ඒ කියන්නේ සීලවන්තයන් හොය සීලවන්තයන්ටම දන් දෙනවා. ඒක සත්පුරුෂ දානයක්. ඒක උසස් දානයක්. මොකද ආනිසංස අතිශය බලවත්. ඒ විචේය දානයේ සත්පුරුෂ දානයක් වුණාට දුස්සීලයන්ට තිරිසන්ගත සතුන්ට දන් දෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ඒකට උනන්දු කරවලා තියෙනවා. බෝධිසත්ව අවදීදී තමන් වහන්සේ ඊටාම උසස් ලෙස දුගී මගී යාචකාදීන්ට දුස්සීල පුද්ගලයන්ට තිරිසන්ගත සත්වයන්ට පවා තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී විචේය දානයක මේක පටලවා ගන්නට හොඳ නැහැ. තමන්ගේ භව ගමන සැපවත් කර ගැනීමට කුසලයේ රැස් කිරීමට නිවන පතාගෙන සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය තාපසාදී උතුමන් දෙමාපියන් ආදීන්ට උපස්ථාන කිරීම ඒ වගේම දන් දීම වැදගත්. ඒක තුලින් තමයි සසර ගමනත් ශක්තිමත් කරගෙන ප්‍රබල කුසලයක් රැස් කරගෙන නිවනටපත් වෙන්නට පුළුවන් වන්නේ. එහෙම කියලා නැති බැරි අයට අවශ්‍යතාවයේ තියෙන අයට ඒ වගේම තිරිසන්ගත සතුන්ට ආදීන්ට දන් නොදී අරින්නට හොඳ නැහැ. ඔවුන්ට දන් දෙන්නට ඕනේ. තියෙන හැම දෙයක්ම Tamanට දෙන්නට බැරි වෙයි. නමුත් අපේ හිතේ තියෙන්නට ඕනේ හැකියාව තියෙන පමණින් මම දන් දෙනවා කියලා. විශේෂයෙන් මේක වළංගු වන්නේ මහා බෝධිසත්වවරුන්ට. සමහර ආත්ම භාවවලදී Taman සන්තක සියල්ල දන් දෙනවනේ. Taman සන්තක තියෙන ශාරීරික කොටස් පවා දන් දෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඔවුන් හිතන්නට හොඳ නැහැ. අසවලාට දෙනවා අසවලාට දෙන්නේ නැහැ. අසවල් වස්තුව දෙනවා අසවල් වස්තුව දෙන්නේ නැහැ කියලා. මොකද සියල්ල දන් දෙන අවස්ථාවලදී Tamanගෙන් යමෙක් ඉල්ලයි නම් ඔහුට එයින් ප්‍රයෝජන තිබේ නම් ඒ සියල්ල දන් දීම තමයි උන්වහන්සේලාගේ ස්වභාවය. සුමේදාත්ම භාවයේ ආදී ආත්ම භාවවලදී දොරවල් ඇරලා කෝෂ්ඨාගාර ඇරලා ඒ දන් දීම සිද්ධ කරලා තියෙන ඒ වෙලාවට. ඒ වෙලාවේදී කැබරි වෙලා හරි කිව්වනම් අසවල් මිනිස්සයාට එන්න දෙන්න එපා. අසවල් කෙනාට අසවල් දේ ගන්නට දෙන්න එපා. අසවල් වස්තුව නම් දෙන්නට එපා කියලා ඒ දාන පාරමිතාව පරිපූර්ණ වන්නේ නැහැ උන්වහන්සේගේ. ඒ නිසා එතන තමයි කිව්වේ දෙය්‍ය ධම්ම පටිග්ගාහක විකප්පා දාන පාරමියා සංකිලේසෝ. ඒ නිසා ඒ දාන පාරමිතාව ඒ වගේ කිලිටි නොවි පූර්ණය කරන්නට ඕනේ. මේකෙන් අදහස් කරේ මොකක්ද? පාරමිතාව පූර්ණය කරනකොට ඒකට තියෙන බාධක ඉවත් කරගෙන ਸਰව සම්පූර්ණයෙන් පාරමිතාව පූර්ණය කරන්න. සීල පාරමිතාවේ මොකක්ද? සීල පාරමිතාවේ සංක්ලේශය තමයි සත්තකාල විකප්පා. සත්තකාල විකප්පා කියලා කියන්නේ තමන්ගේ සීලය පූර්ණය කර ගන්නවා යම් කිසි සත්ව කොට්ටාසයකට හෝ යම් කිසි කාල රාමුවකට. දැන් උදාහරණයට පංචශීලය ගන්නකෝ. පංචශීලයේ තියෙන මූලිකම අංගය තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාතයෙන් වැළකීම අදිෂ්ඨාන කරනකොට කවුරු හරි හිතුවොත් මම අසවල් සත්තු මරන්නේ නැහැ මේ සත්තු නම් මරුවට කමක් නැහැ. මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ අසවල් කාලයේ විතරයි අනිත් කාලයේදී නම් ප්‍රාණඝාත කරනවා කියලා යම් කිසි සත්ව කොට්ටාසයක් නිර්ණය කරගන්නවා නම් එහෙම නැත්නම් කාල නිර්ණයක් කරනවා නම් ඒ සීල පාරමිතාව පරිපූර්ණ පාරමිතාවක් නෙවෙයි. ඒකෙන් සීලේ දුර්වල වෙනවා. ඒකෙන් සීලේ දුබල වෙනවා. ඒ නිසා සත්වයන් කෙරෙහි සත්වයන්ගේ සීමාවක් නිර්ණය නොකොට
කාලය නිර්ණය නොකොට සීලය පූර්ණේ කරන්නට ඕනේ. දැන් තව සමහර කෙනෙක් හිතනවා දුප්පත් මිනිස්සුන්ගෙන් හොරා ගන්න හොඳ නැහැ, පොහොසත් මිනිස්සුන්ගෙන් හොරා ගත්තට කමක් නැහැ. ඒ වගේ කල්පනා කරොත් ඒක සත්ත්ව විකල්පයක්. ඒ කියන්නේ අසවල් කට්ටියගෙන් වස්තුව ගත්තට කමන්නේ, අසවල් කට්ටියගෙන් හොඳ නැහැ. අසවල් පුරුෂයා ස්ත්‍රිය සමග කාමයේ වර්ධවා හැසිරුණාට කමක් නැහැ. අසවල් අයට නම් බොරු කිව්වට කමක් නැහැ. මෙහෙම හිතනවා නම් ඒක පාරමිතාවේ කිලිටිවීමක්. ඒක සාමාන්‍ය සමාජයේ තියෙනවා සමහරු අතර. සමහර කෙනෙක්ගෙන් වස්තුව නැති වෙනකොට, සමහර කෙනෙක් මිය යනකොට, සමහර කෙනෙක්ගේ වස්තුව විනාශ කරනකොට අපි සතුටු වෙනවා. හිත ඇතුලේ සතුටක් ඇති කර ගන්නවා. ඒක සීල පාරමිතාවට කිලිටිවීමක්, බාධකයක්. උත්කෘෂ්ඨ ලෙස සීල පාරමිතාව පූර්ණණය කරන කෙනා ඒ විදිහේ සත්ව කාල බෙහෙදයකින් තොරව තමන්ගේ සීලය පූර්ණණය කරගන්නට ඕනේ. භික්ෂුන් වහන්සේලාටත් එහෙමයි. දැන් කවුරු හරි හිතුවොත් එහෙම අසවල් කාලයේ වෙනකම් මේ ශික්ෂාපද රකින්නේ නැහැ. අසවල් කාලයෙන් පස්සේ මේක රකින්නවා. නැත්නම් මේ කාලේදී විතරක් මේ විකාල භෝජන ආදී ශික්ෂාපද රකින්නවා. ඒකෙන් ප්‍රයෝජනයක් නැතුව නෙවෙයි. එහෙම රකින්න සීලේනොත් ප්‍රයෝජනයක් තියෙනවා. පොඩ්ඩකට හරි රකින්න එකෙන් ආනිසංස තියෙනවා. නමුත් ඒක මුළු කතාව ගත්තම ඒ පාරමිතාවේ සීලය කියන එක ලොකු ප්‍රබලවන්නේ නැහැ. ඊළඟට තියෙනවා නෙක්ඛම්ම පාරමිතාවේ සංක්ලේශය. කාම භව තදූප සමේසු අභිරති අනභරති නෙක්ඛම්ම පාරමියා සංකිලේසෝ. ඒ කියන්නේ සමහර දැන් නෙක්ඛම්මය කියලා කියන්නේ අතහැරීමනේ. නෙක්ඛම්මය කියනකොට නෛෂ්කර්මය කියලා කියන්නේ යම් දෙයක් අතහැරලා ඒ දෙයින් වෙන්ව වාසය කිරීම, ඒ දෙයින් වෙන්වීම. ඉතින් මේ නෙක්ඛම්මයේ පූර්ණණය කරනකොට තියෙන බාධක දෙකයි. පළවෙනි එක තමයි කාම වස්තුන්. ඒ කියන්නේ තමන්ගේ ධන ධාන්‍ය සහ තමන් කැමති ප්‍රිය පුද්ගලයන්. භවය අසවල් ඒ කියන්නේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක ආදී වූ සැප සම්පත් වලින් යුක්ත වෙච්ච භවයන්. මෙන්න මේ දෙක තමයි අතහැර ගන්නට අමාරු. ඒ වගේම අපි නෙක්ඛම්මයේ කියන නිර්වාණ ධාතුව ගැන කතා කරනකොට මේ කාම වස්තුන්ගෙන් වෙන්වීමත් සියලු භවයන්ගේ නිරෝධයත්. ඒ කියන්නේ තමන් සම්බන්ධව තියෙන සියලු භවයන්ගේ නිරෝධය, සියලු නාම රූපයන්ගේ නිරෝධය. මේ නෙක්ඛම්ම පාරමිතාව කියන එක නිවනට අතිශයින්ම උපකාර වෙන ඍජු වශයෙන්ම බලපාන පාරමිතාව. මොකද නිවන කියන්නේම නෛෂ්කර්මයක්. නිවන කියන්නේම සියලු සංකතයන්ගෙන් මිදීමක්. එතකොට මේ නෙක්ඛම්ම පාරමිතාව පූර්ණණය කරනකොට විශේෂයෙන්ම උග්‍රම උසස්ම නෙක්ඛම්මේ පැවිද්දනේ. ඒ නෙක්ඛම්ම පාරමිතාව පූර්ණණය කිරීමේ උසස්ම එක තමයි පැවිදි වීම. තාපස පැවිද්දෙන් බුද්ධ ශාසනය වෙන්නට පුළුවන් පැවිදි වීම. දැන් මේ පින්වතුනොත් අද දවසේ කරලා තියෙන නෙක්ඛම්මයක්. මොකද්ද? පංචශීලයෙන් වෙන් වෙලා, සාමාන්‍ය ගෘහ ජීවිතයෙන් වෙන් වෙලා, භ්‍රමචාරීව මේ කාලය ගත කරනවා. මේ වෙලාවේ තියෙන නෛෂ්කර්ම පාරමිතාවක් කාල නිර්ණයක් ඇතුව කළත්. මොකද ගහට්ට සීලය කියන එක අට සීලය කියන එක නිත්‍ය සීලයක් නෙවෙයිනේ. ඒක උපෝසත සීලයක්. ඒ කාලයට විතරයි සමාදන් වන්නේ. ඒ සමාදන් වීමත් නෙක්ඛම්මයක්. උග්‍රම නෙක්ඛම්මයේ තමයි පැවිද්ද. ඉතින් මේ විදිහට මේ නෙක්ඛම්මයේ පූර්ණණය කරනකොට සමහර කෙනෙක්ට යම් යම් වස්තුන් කෙරෙහි ඇලීම තියෙන්නට පුළුවන්. Tamanගේ ධන ධාන්‍ය කෙරෙහි, දේපල කෙරෙහි, ඉඩකඩම් කෙරෙහි, ඒ වගේම සමහර සත්වයන් කෙරෙහි. එතකොට ඒ සත්වයන් කෙරෙහි තියෙන ආසාව, වස්තුව කෙරෙහි තියෙන ආසාව සම්පූර්ණයෙන් අතහරින්නට ඕනේ නෛෂ්කර්මය පාරමිතාව උග්‍රස පූර්ණණය කරනකොට. හැබැයි අසවල් දේවල් නම් අතහරින්නට බෑ. අසවල් වස්තුන් නම් අතහරින්නට බෑ කියලා කවුරු හරි හිතනවා නම් ඒ නෛෂ්කර්මය පාරමිතාව සම්පූර්ණ වන්නේ නැහැ. විශේෂ ප්‍රාර්ථනා තියෙන අය පවා ඒ නෛෂ්කර්මය පුරනකොට සම්පූර්ණයෙන් අතහරින්නට ඕනේ. එහෙම අතහැරියේ නැත්නම් ඒ නෙක්ඛම්ම පාරමිතාවේ පූර්ණණය වීමක් නැහැ. එහෙම පූර්ණණය වුණේ නැත්නම් තමන්ගේ අධිප්‍රේත බෝධිය කරා ලංවන්නට බෑ. ඒ නිසා මොකද අවසානයේදී සියලු දෙනාම ලබන්නේ ඒ නිර්වාණ ධාතුව සියලු දුක්ඛයන්ගෙන් අත මිදීම. ඒ නිසා අසවල් පුද්ගලයන් අතහරින්නට පුළුවන්, අසවල් අය බෑ, අසවල් වස්තුන් පුළුවන් බෑ කියනකොට ඒ නෙක්ඛම්ම පාරමිතාවේ දුර්වල වීමක්, කිලිටි වීමක් වෙනවා. ඒ වගේම තමයි භවයන් සම්බන්ධයෙන්. සංසාරය ගැන සලකනකොට සියලු භවයන් ගිනිගත් ගිනිගයක් ලෙස දකින්නට ඕනේ. මනුස්ස භවයේ වේවා, චාතුර් මහා රාජිකයේ වේවා, තුසිතේ යාමේ ආදී වේවා, මේ සියලු භවයන් සක්‍ර සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තිය, ඒ වගේම ඒ භවයන්හි ලැබෙන සැප සම්පත්, භෝග සම්පත් ආදී මේ සියල්ලක් කෙරෙහිම ආසාව දුරු වෙන්නට ඕනේ. යම් කෙනෙක්ගේ හිතේ අසවල් භවය නම් හොඳයි, ඒ භවයේ නැතු අනිත් භවයන් නම් දුරු කරන්න ඕන ආදී ලෙසට ඒ භවයේ කෙරෙහි කැමැත්ත, ඒ භවයේ කෙරෙහි නැඹුරුවක් ඇති වෙනවා නම් ඒක නෙක්ඛම්ම පාරමිතාවේ සංක්ලේශයක්, නෙක්ඛම්ම පාරමිතාවේ දෝෂයක්.
ඒ නිසා නෛෂ්කර්මයේ පූර්ණය කරනකොට පොහේට අටසිල් ගන්නකොට ඒ වගේම නිත්‍යව දසසිල් ගන්නකොට එහෙමත් නැත්නම් සාමණේර භූමියට එනකොට ඒවත් නැත්නම් පැවිදි උපසම්පදාවකටපත් වෙනකොට මේ හැම දෙනා විසින්ම ඒ කාම වස්තුන් කෙරෙහි ආසාව භවයන් කෙරෙහි ආසාව යටපත් කරලාමයි ඒක සිද්ධ කරන්නට ඕනේ. එහෙම උනේ නැත්නම් Tamanගේ පාරමිතාව කිලිටි වෙනවා. Tamanගේ පාරමිතාව ප්‍රබල වන්නේ නැහැ. නිවනට පමුණුවන්නට සමර්ථ වන්නේ නැහැ. මේක තමයි නෙක්ඛම්ම පාරමිතාවේ කිලිටි වීම. ඊළඟට තමයි ප්‍රඥා පාරමිතාව. ප්‍රඥා පාරමිතාවේ කිලිටි වීම කියලා දක්වලා තියෙන්නේ චර්යා පිටක අටුවාවේ අහං මමාති විකප්පෝ. මම මාගේ කියලා අල්ලා ගැනීම. මම මාගේ කියලා අල්ලා ගැනීම විශේෂයෙන්ම ප්‍රතිපක්ෂ වෙනවා විදර්ශනා ඥාණයට. විදර්ශනා ඥානය කියලා කියන්නේ තියෙන ඇති තතු ඇති සැටියෙන් දැන ගැනීමනේ, අවබෝධ කර ගැනීමනේ. එතකොට ඒකෙදි මුලින්ම අපි නාම රූපය නාම රූප ලෙස දකින්නට ඕනේ. එතකොට සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් කියන ආත්ම දෘෂ්ටිය යටපත් වෙනවා. ඊළඟට මේ නාම රූපයන්ගේ හේතුඵල බලන්නට ඕනේ. මේ හේතුන් නිසා තමයි මේ නාම රූප හටගත්තේ කියලා. ඊළඟට ඒ හේතු වශයෙන් දුටුව නාම රූපයෝ අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස බලන්නට ඕනේ. එහෙන් බලාගෙන යනකොට මෙතන බොහෝ කල ඉන්න මම කියලා කෙනෙක් නැහැ, මාගේ කියලා අල්ලගත යුතු දෙයක් නැහැ කියන හැඟීම උපදිනවා. මේ වෙලාව තමයි ප්‍රඥාවේ මුදුන් පැමිණෙන අවස්ථාවක් මේක. දෘෂ්ටි යටපත් වෙලා මම කියන හැඟීම යටපත් වෙලා මගේ කියන හැඟීම යටපත් වෙනවා. මේකට කියනවා විශේෂයෙන් මේක අධිගමනය කරනවා සම්මසන ඥාන අවස්ථාවේදී. ඉතින් මේක සම්පූර්ණයෙන් විදර්ශනා ඥාන අවස්ථාවක්. ඉතින් මේ විදර්ශනා ඥානෙ දියුණු කරන්න තමයි අපි දන් දෙන්නේ. ඒ විදර්ශනා ඥානෙ දියුණු කරන්නට තමයි අපි සිල් රකින්නේ. ඒ විදර්ශනා ඥානෙ දියුණු කරන්නට තමයි අනිත් පාරමිතා ධර්ම පූර්ණය කරන්නේ. ඉතින් යම් කෙනෙක් ඒ විදර්ශනා ඥානෙ සඳහා මේ ගුණධර්ම දියුණු කරනවා නම් යමෙකුගේ හිතෙහි මම කියන හැඟීම අහංකාර කියලා කියන්නේ විශේෂයෙන් අපි අද කතා කරන අහංකාර භාවයේ වගේම මම කියන හැඟීම. ඒ මම කියන හැඟීම බලවත්ව තියෙනකොට තමයි උඩඟු බව පව ඇති වෙන්නේ, මානය පව ඇතිවන්නේ. ඒ නිසා අහංකාරය, මමංකාරය කියලා කියන්නේ මේ දේවල් මගේ, වෙන කෙනෙකුට අයිති නැහැ. ආදී ලෙසට පරිග්‍රහ කිරීම, මගේ කියලා වෙන් කර ගැනීම. මෙන්න මේ කියන දෙක සාමාන්‍ය එදිනෙදා ජීවිතවලදී අපේ సంతානෙ ඇති වෙන්නට පුළුවන්. ඒක කෙලින්ම අර විදර්ශනා ඥානයේ උජු ප්‍රතිපක්ෂයි. මොකද විදර්ශනා ඥාන අවස්ථාවේදී අපි කරන්නේ සංස්කාරයෝ අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස බලලා ඒ සංස්කාරයන් කෙරෙහි මම කියලා කෙනෙක් නැහැ, මාගේ කියලා ගත යුත්තක් නැහැ ආදී ලෙසට මානසිකාර කිරීමනේ සිද්ධ කරන්නේ. ඒ නිසා මේ අහං මම කියන ඒ කියන්නේ මම මාගේ කියලා කියන මේ අදහස ප්‍රඥා පාරමිතාව කිලිටි කරනවා කියලා දක්වලා තියෙනවා. ඒක විශේෂයෙන් විදර්ශනා අවස්ථාවට ලොකුවට බලපානවා. ඒ නිසා ඥාන ප්‍රඥා පාරමිතා පූර්ණය කරනකොට ඒ ප්‍රඥාව කියන ගුණධර්මයේ පූර්ණය කරමින් විශේෂයෙන්ම මේ තමන්ගේ බුද්ධ ශාසනවලදී නාම රූප ධර්ම අවබෝධ කරගෙන මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, මගේ කියලා ගත යුත්තක් නැහැ කියන හැඟීම ඇති කරගන්නට ඕනේ. ඊළඟට තියෙනවා සත්‍ය විරිය පාරමිතාව කිව්වා මේකට නිකන් ලීන උද්ධච්ච විකප්පා විරිය පාරමියා සංකිලේශ භාවෝ. මේ ලීන උද්ධච්ච විකප්පා කියන එක සමහර ආචාර්යවරු අර්ථකථනය කරන්නේ වීරිය කියන්නේ අපේ යම්කිසි කාර්යයක් අපි පටන් ගත්තා නම් ඒ පටන් ගත්ත කාර්යය අවසානයේ වෙනකම්ම අකණ්ඩව කරගෙන යාමට අවශ්‍ය වෙන චිත්ත බලයට කියනවා වීරිය කියලා. ඒ වීරිය තිබුණ නැත්නම් අපි යමක් පටන් ගත්තා නම් ඒ දේ අතරමැදි මාසයක් දෙකක් අවුරුද්දක් හමාරක් යනකොට අපි ඒක අතහරිනවා. එහෙම අතහැරලා මේ නිවනට පත්වන්නට බෑ. මොකද මේ නිවන් ගමන කියලා කියන්නේ කල්ප ගණන් සමහරලාට දිග්ගැස්සෙන ගමනක්. ඒ නිසා මේ නිවන් ගමන යනකොට ලොකු වීරියක්, ලොකු අපි කියන ඉංග්‍රීසි ස්ටැමිනා කියලා එකක්, ලොකු දරා ගැනීමේ ශක්තියක්, ඉවසා ගැනීමේ ශක්තියක්, තමන්ගේ ඉලක්කය කරා යනකම්ම දුරය, වගකීම අතහරන්න නැති බවක් මේ ආදී වූ ගතියක් හිත තුළ තියෙන්නට ඕනේ. ඒකට කියනවා වීරිය කියලා. ඒ වගේම ඒ වීරියවන්තයා දුර ගමන යනකොට ඒ අවස්ථාවලදී පැමිණෙන දෙයක් සම්පූර්ණ කරන්නට ඕනේ. ඒ මොහොතේදී ඒ දේ ඉෂ්ට කරන්නට ඕනේ. එහෙම කරේ නැත්නම් අර දුර ගමන යන්නට බෑ. ඒ නිසා මේ ලීන උද්ධච්ච විකප්පා කියන එක අපේ ආචාර්යවරු අර්ථකථනය කරන්නේ යම් කාලවලදී
වීරිය කරනවා. යම් යම් කාලවලදී වීරිය කරන්නේ නැහැ. මේ ආදී ලෙසටත් මේ කෘත්‍ය සඳහා වීරිය කරනවා. මේ වගේ කෘත්‍ය සඳහා වීරිය කරන්නේ නැහැ ආදී ලෙසට විකල්ප සංකල්පනා නානා විදියේ සංකල්පනා ඇති කර ගැනීම වීරිය පාරමිතාවට බාධාවක්. වීරිය පාරමිතා පූර්ණය කරනකොට යම් කුසලයක් කරනවා නම් ඒ කුසලය දැඩි ලෙස අරගෙන අදිෂ්ඨාන කරගෙන අවසානීය දක්වාම නොසැලී සිද්ධ කරගෙන යන්නට ඕනේ. ඒක තමයි වීරිය පාරමිතාව දියුණු කරන ක්‍රම. මේක හරි අමාරු පාරමිතාවක්. ඒ වීරිය පාරමිතාවට ලොකු මානසික ශක්තියක් තියෙන්නට ඕනේ. තමන් කරගෙන වැඩ අත නොහැර ඉන්නට ඕනේ. ඒකෙත් බෙදීම් තියෙනවා. දැන් උදාහරණයකට ලොකු කර්තව්‍යයක් සම් කෙනෙක් සිද්ධ කරනවා. ඒ කර්තව්‍ය සිද්ධ කරනකොට එදිනෙදා වැඩ කටයුතු කරමින් තමන්ගේ මාසික වැඩ කටයුතු සතිපතා කරන වැඩ කටයුතු මේවා සිද්ධ කරමින් අපිට ඒ තැනට යන්නට පුළුවන්. තවත් මේක සියුම් කරොත් එහෙම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලත් নানা ප්‍රකාර දේවල් තියෙනවානේ. ඒතර අර ප්‍රධාන ඉලක්කය නම් අපි යන්නේ. අපි හිතමුකෝ ලොකු ආයතනයක් ඇති කරගෙන රටේ රෝකේ ප්‍රසිද්ධ වෙන්නට ලාභ ලබන්නට බලාපොරොත්තු වෙනවා කියලා උදාහරණයකට. එතකොට ඒ ආයතනයට අදාළ වැඩ කටයුතු ටික ඔහු ඇය විසින් සිද්ධ කරන්නට ඕනේ. ඒක ඒදා කටයුතු සිද්ධ වෙනවා. නමුත් ඒ කටයුතු සිද්ධ වෙන ආකාරය අදාළ වන්නේ නැහැ. සමාජමය වශයෙන් බැලුවම. උදාහරණයක් ගන්න සේවකයන්ට කෑ ගහලා, දොස් තියලා, බල කරලා සමහර අසාධාරණ කම් වලින් හරි නමුත් මේ අදාළ ආයතනෙහි දියුණුව අපිට ගන්නට පුළුවන්. නමුත් බුද්ධ ශාසනයෙහි තියෙන දියුණුව කියන එක ඊට වඩා ගැඹුරුයි. දැන් උදාහරණයකට අපි හිතමුකෝ බුද්ධ ශාසනය දියුණු කරනවා කියලා. ඒ වගේ අවස්ථාවලදී ඒ ශාසනය දියුණුව විතරක් නෙවෙයි. එදිනෙදා තමන් කොහොමද ඒක සිද්ධ කරේ? දායකයන් එක්ක හැසිරුනේ කොහොමද? භික්ෂුන් වහන්සේලාට ඒ ලබා දුන්නේ දේවල් උපදෙස් දුන්නේ කොහොමද? එදිනෙදා තමන්ගේ ජීවිතය ගත වුණේ කොහොමද? බෝධියක් එහෙම ප්‍රාර්ථනා කරනකොට ඒ මොහොතක් පාසා තමන්ගේ ජීවිතය ගතවන්නේ කොහොමද? මේ හැම තැනකම නොසෙල් වෙන අදිෂ්ඨානයකින් කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා මේ වීරිය පාරමිතාව බෝධිත්‍රය සඳහා පූර්ණය කිරීම ලෙහෙසි පහසු එකක් නෙවෙයි. මොකද හැමතිස්සෙම හොඳ උනන්දුවකින් හොඳ අදිෂ්ඨානයකින් තමන්ගේ නිවන් මාර්ගයේ යා යුතු වෙනවා. ඒ නිසා අසවල් කාර්යයේදී නම් වීරිය කරනවා, අසවල් කාලේ වීරිය කරන්නේ නැහැ කියලා කාල භේදයක් ඒ වගේම ක්‍රියා භේදයක් ඇති කරගත්තොත් ඒක වීරිය පාරමිතාවේ දුර්වල වීමක්. ඒ වගේම තමන්ගේ වීරිය පාරමිතාවේ තමන්ගේ හිත ලීනයට නැත්තම් තීන මිද්දයට වැටෙනවා නම් එහෙම නැත්තම් උද්ධච්චයේ වික්ෂේප භාවයට යනවා නම් මේකත් වීරිය පාරමිතාවේ කිලිටි වීමක්. ඒ කියන්නේ සමහර වෙලාවලට ඒ මන්දෝත්සාහී වෙනවා. සමහර අවස්ථාවලදී වික්ෂේපයට යනකොට ඒක තිරුණුත් අපේ වීරිය පාරමිතාව දුර්වල වෙනවා. ඊළඟට තියෙනවා කාන්ති පාරමිතාව. කාන්ති කියලා කියන්නේ පිළිගතුනේ ඉවසීම. Tamanට මොන පීඩන ආවත්, ඇනුම් බැනුම් ආවත්, උපවාද ආවත්, ගරහා ආවත්, ඒ වගේම කායික පීඩන ආවත් ඒවා ඉවසා දරා ගැනීමට කියනවා ශාන්තිය කියලා, ඉවසීම කියලා. මේක ඊටාම දියුණු කිරීමට අතිශයින්ම දුෂ්කර වෙච්ච පාරමිතාවක්. වීරිය පාරමිතාව වගේමයි. ඊටාම බලවත් වීරියක් තියෙන කෙනෙක්ට, බලවත් අදිෂ්ඨානයක් තියෙන කෙනෙක්ට සහ ඉහළ ප්‍රඥාවක් තියෙන කෙනෙක්ට තමයි ඉවසන්නට පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි අපිට දොස් දීවොත්, අපිට බැන්නොත්, අපිට උපහාසයක් අපහාසයක් කරොත් ඒකට ප්‍රතිචාර දැක්වීම තමයි අපි සිද්ධ කරන්නේ. ප්‍රතිචාර දැක්වීම කීපයක් තියෙනවා. සමහර ලාවට අපි ද්වේෂයෙන්ම ප්‍රතිචාර දක්වනවා. බනිනකොට බනිනවා, ගහනකොට ගහනවා. නින්දා කරනවා, අනිත් පැත්තට නින්දා කරනවා. මේක එක ප්‍රතිචාර දැක්වීමක්. තව ප්‍රතිචාර දැක්වීමක් තමයි මේ අපහාස උපහාස ඉවසා ගන්නට බැරුව අපි අඬා වැටෙනවා. ඒකත් එක්තරා විදිහක තමන්ගේ හිතේ තියෙන පීඩනය පිට කිරීමක්. කාන්ති පාරමිතාව කියලා කියන්නේ පින්වතුනි මේ මොන ගැටලුව ආවත් තමන්ට කායික පීඩාව, ඒ වගේම වාචසිකව අපහාස, චෝදනා, ඒ වගේම නිന്ദා ආදී එනකොට ඒ සියල්ලකට ප්‍රතිචාර දක්වන්නේ නැතිව, ඒ වගේම ඒ සියල්ල නිසා හිත දුක් කරගන්නෙත් නැතිව මහා පර්වතයක්සේ නොසලී සිටීමට සමර්ථ බව, ඉවසන බව, ඒක දරා ගන්න බව, ඒවා තමන් තුළට වැදගත්ට පැමිණියාට ඒවා කෙලෙ කලබල නොවන ගතියට කියනවා ඉවසීම, ශාන්තිය කියලා. ඊටාම ඉහළ ගුණයක්. ශාන්තිවාදී තාපසයන්ගේ අතපය කපනකොට පවා ඉවසගෙන හිටියනේ. කෑ ගැහුවේ නැහැ, ඇඬුවේ නැහැ, දොස් දීවේ නැහැ, සාප කරේ නැහැ, මොනවත් කරේ නැහැ. ඉවසීම දරාගත්තා. ඒකෙන් කියන්නේ අපිට හැමෑම කරදර කරනකොට ඉවසගෙන නිස්සබ්දව ඉන්න කියන එක නෙවෙයි. අපිට පුළුවන් ඒකට ධාර්මිකව ප්‍රතිචාර දක්වන්න. ඒක වැරදි, මේක කරන්න එපා කියන එක. ඒ වගේ ප්‍රතිචාර දක්වන කොටත් අපිට ඒක ද්වේෂයෙන් තොරව බොහොම සැනසුණු හිතෙන්, ශාන්ත හිතෙන් සිද්ධ කරන්නට පුළුවන්.
ඒ නිසා ප්‍රතිචාර නොදක්වා ඉන්නවාම කියලා එකක් නැහැ ඉවසීමේදී. මෙතනදී අර ද්වේෂයෙන් ප්‍රතිචාර දීම. එහෙම නැත්නම් අඬා වැටීම, ශෝක කිරීම කියන தත්වලට නොයා සිටීමම තමයි කාන්ති නැත්නම් ශාන්ති පාරමිතාව. ඒ ශාන්ති පාරමිතාවේදී ඒකට තියෙන බාධක තමයි, ඒකේ තියෙන විරුද්ධ දේ තමයි කරදර කරන කෙනාට අපි ප්‍රතිව කරදර කිරීම, නැත්නම් ද්වේෂ කිරීම, පහර දීම. එහෙම නැත්නම් හඩා වැටීම. මේකනේ සාමාන්‍යයෙන් සිද්ධ වන්නේ. එතකොට මේ අපිට කරදර කරන කෙනා කෙරෙහි අත්තපර විකප්පා කාන්ති පාරමියා සංකිලේශෝ කියලා තියෙනවා. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? සමහර වෙලාවට මේ ඉවසීම ප්‍රගුණ කරනකොට තමන්ගේ කෙනෙක් කරපු වරදක් ඉවසන්නට පුළුවන්. උදාහරණයට තමන්ගේ දරුවා, බිරිඳ, ස්වාමියා, දෙමව්පියෝ, ඥාති හිත මිත්‍රාදී යම් වරදවල් සිද්ධ කරනකොට, තමන්ට කරදර කරනකොට අපිට ඒක ටිකක් දරා ගන්නට පුළුවන් සමහර වෙලාවට. තවත් පිට කෙනෙක් කරදරයක් කරනකොට ඒක දරන්නට අමාරු වෙනවා. ඒක විශේෂයෙන් තියෙනවා රටේ වර්ගවාදයේ තුලදී, ජාතියේදී. තමන්ගේ ජාතිය කරන මොන වරදක් වුණත් ඉවසනවා. වෙන ජාතික කෙනෙක් ඒ වරදම කරොත් එහෙම ප්‍රතිචාර දක්වනවා, පහර දෙනවා, නිന്ദා අපහාස කරනවා, නඩු හබවලට යනවා. ඒ වගේ තියෙනවා. මේක තමයි ශාන්ති පාරමිතාවේ තියෙන වැරදි භාවය, නැත්නම් කෙලිසිච්ච භාවය. අත්තපර විකප්පා. එකෙන් කිව්වේ මොකක්ද? මේ පිරිස මගේ, මේ පිරිස මගේ හිතවතුන්, මේ පිරිස මගේ වර්ගය, මගේ ජාතිය, මගේ රටවැසියෝ. අනිත් අය මගේ හිතවතුන් නෙවෙයි. එහෙම නැත්නම් මේ අය අපේ ජාතියේ නෙවෙයි, මේ අය අපේ රටේ නෙවෙයි ලෙසට බෝඩර් එකක් නැත්නම් වෙන්කිරීමක් කරගන්න. ඒ වෙන්කිරීම කරාම මොකද වෙන්නේ? සමහර අය තමන්ගේ පිරිස කරන දේවල් ඉවසනවා. ඒ වගේම අනිත් පිරිස කරන ඒවා ඉවසන්නේ. ඒ වගේම සමහර කෙනෙක් පිටකය කරන දේවල් ඉවසනවා. තමන්ගේ නිවසේ අය, තමන්ගේ කිට්ටු අය කරන දේවල් ඉවසන්නේ නැහැ. මේ විදිහට මේ දෙපැත්තටම මොන පැත්තකට හරි බර වෙලා ભેදයක් ඇති කරගෙන, වෙනසක් හිත තුළ ඇති කරගෙන ඒ අනුව ඉවසීම, සමහර කෙනෙක්ගේ වරදවල් ඉවසනවා, සමහර කෙනෙක්ගේ වරදවල් ඉවසන්නේ නැහැ කියන තැනටපත් වීම ශාන්ති පාරමිතාවේ සංකිලේශයයි. ඒ නිසා තමන් දන්න කෙනෙක් වෙන්නට පුළුවන්, නොදන්න කෙනෙක් වෙන්නට පුළුවන්, තමන්ට හිතවත් කෙනෙක් වෙන්නට පුළුවන්, අහිතවත් කෙනෙක් වෙන්නට පුළුවන්. ඔවුන් විසින් ඒ කරදර කරනකොට ද්වේෂය ඇති කරගෙනගෙන, ශෝකය ඇති කර නොගෙන ඒක දරා ගන්නට පුළුවන් බවට කියනවා ශාන්ති පාරමිතාව කියලා. එහෙම නැතුව හිත ඇතුලේ වෙන් කිරීම ඇති කරගෙන ඇතමුන්ගේ වරද ඉවසීමත්, ඇතමුන්ගේ වරද නොඉවසීමත් ශාන්ති පාරමිතාවේ සංක්ලේශයක් කිරිටි වීමක්. ඊළඟට තියෙනවා සත්‍ය පාරමිතාවේ සංක්ලේශය. සත්‍ය පාරමිතාව කිව්වම පින්වතුනි ඒකේ අර්ථ කීපයක් තියෙනවා. එක අර්ථයක් තමයි හැමතිස්සෙම සත්‍යවාදී වීම, සත්‍ය කතා කිරීම. ඒ වගේම තවත් අර්ථ විකල්පයක් තමයි තමන් පොරොන්දු කඩ නොකිරීම. පොරොන්දුවක් වුණා නම් අසවල් දේ අසවල් කාලෙදි කරනවා කියලා ඒ දේ කඩ නොකළ ඉෂ්ට කිරීම. ඒ වගේම තමන් පුරපු සීලාදී ගුණධර්ම ගැන සත්‍ය වලින් සත්‍යක්‍රියා කරමින් තමන්ට සහ අන්‍ය සත්වයන්ට සිත ශාන්තිය සැලසීම. මේ තමයි සත්‍ය පාරමිතාවේ ප්‍රභේද තුන. ඒ සත්‍ය පාරමිතාවේ ප්‍රභේද ඒ වගේ තියෙනකොට ඒකේ තියෙන සංක්ලේශය ලෙස ධර්මයේ දක්වලා තියෙන්නේ අදිත්තාදීසු දිට්ඨාදී විකප්පා. තමන් නොදැක්ක දේවල්, නොඇසපු දේවල්, ඇසුවා දුටුවා ආදී ලෙසට වැරදි ලෙස, මිච්ඡා ලෙස සිටීම සත්‍ය පාරමිතාවේ සංක්ලේශයක් ලෙස දක්වලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් සමහර ආචාර්යවරු කියනවා මෙහෙමත් මේක ගන්නට පුළුවන්. කොහොමද? සත්‍ය සමහර අවස්ථාවලදී සත්‍ය කතා කරන්නට හොඳ නැහැ. සමහර අවස්ථාවලදී සත්‍ය කතා කළ යුතුයි. අපිට හානියක් වෙනවා නම් බොරු කීවාට කමක් නැහැ. මේ වගේ අවස්ථාවලදී ප්‍රයෝජනයක් වෙන නිසා අසත්‍ය කතා කරාට කමක් නැහැ ආදී ලෙසට සත්‍ය අසත්‍ය පිළිබඳව විකල්ප සංඥා ඇති කර ගැනීම සත්‍ය පාරමිතාවේ සංකලේශයක්. දැන් උදාහරණයක් අර තියෙනවානේ සුතසෝම ජාතකයේදී රජ්ජුරුව පොරොන්දු වුණා පෝරිසාදයට නැවත එනවා කියලා. ඒ වෙලාවේදී රටවැසියෝ ඒ වගේම සමුදායේ සියලු දෙනාම කිව්වා අපි ගිහිල්ලා එයාව අල්ලගෙන මරලා දාමු. නැත්තම් අල්ලගමු. ඔබතුමා යන්නට ඕනේ නැහැ. නමුත් තාම මිනිමස් කන පහත් පිටියට හිටු මිනිසෙක්. නමුත් මේ වෙන කෙනෙක් ඒ පුද්ගලයාට නමුත් වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්නට සුතසෝම රජුරෝ තනියම ඒ පෝරිසාදයා ළඟට ගියා. ඒ නිසා තමන්ගේ ජීවිතේ විනාශ වෙන අවස්ථාවේදී පවා මහා බෝධිසත්වවරු තමන්ගේ සත්‍ය පාරමිතාව නොකඩා ඉෂ්ට කරන්නට සමර්ථ වෙනවා. ඒ වගේ සත්‍ය සම්බන්ධයෙන් ભેදයකින් තොරව කටයුතු කිරීම, කටයුතු නොකිරීම
ඒ අවස්ථාවන් වෙන් කරගෙන සත්‍යයෙන් බැහැර වීමට සිටීම සත්‍ය පාරමිතාවේ සංක්ලේශය ලෙස දක්වලා තියෙනවා. ඊළඟට තියෙනවා සත්‍ය කන්ති සත්‍ය අදිඨාන. අදිෂ්ඨාන පාරමිතාව. මේ අදිෂ්ඨාන පාරමිතාවත් විශේෂ පාරමිතාවක් බොහෝ දෙනා වැඩි සලකන්නේ නැති. අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ පින්වතුනි යම් කිසි කෘත්‍යයක් සිද්ධ කරන්නට අදිෂ්ඨාන කරා නම් යම් කිසි දෙයක හිත පිහිටෙවුවා නම් ඒ දෙහි නිසලව නොසෙල්වී පිහිටා සිටීමට කියනවා අදිෂ්ඨානය කියලා. ඒක හරියට නිසං මහා පර්වතයක් හාත්පසින් එන සුළඟින් නොසෙල්වී සිටිනවා වගේ. තමන් යම් කර්තව්‍යයක් පටන් ගත්තා නම් තමන් යම් ගමනක් ආරම්භ කළා නම් ඒ ගමනේහි නොසෙල්වී අදිෂ්ඨාන සීලීව සිටීමට කියනවා අදිෂ්ඨාන පාරමිතාව. ඒ අදිෂ්ඨාන පාරමිතාවට වීරිය ගොඩක් ඕනේ. වීරිය කියන්නේ යම් කිසි කෘත්‍යයක් ආරම්භ කරා නම් ඒකේ අත නොහැර ඒකේ ඉදිරියට උත්සාහ කරමින් යන බව. අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ මොනම කරදරයක් ආවත් මොනම බාධකයක් ආවත් Taman ආරම්භ කරපු කෘත්‍යයෙන් බැහැර නොවි ඉන්ද්‍රකීලයක්සේ එහි පිහිටා සිටීමට කියන අදිෂ්ඨානය කියලා. ඒ අදිෂ්ඨාන පාරමිතාවට තියෙන ලොකුම දෙයක් තමයි මේ අදිෂ්ඨානේ පිහිටන්නේ ඇයි? ඒ අදිෂ්ඨානේ පිහිටගන්නේ විශේෂයෙන්ම බෝධිත්‍රය සඳහා. මහා රහත් භාවය, අසේ බුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය කියන මේ බෝධිත්‍රය සඳහා අදිෂ්ඨාන පාරමිතාවට තියෙන ලොකුම උපකාරක ධර්මයේ තමයි බෝධිපාක්ෂික ධර්මවල. එහෙම නැත්නම් ලෝකෝත්තර ධර්ම පිළිබඳව ಗುಣ දැකීම. ඒ වගේ මේ ලෝකෝත්තර ධර්මයන්ට ප්‍රතිපක්ෂ දේවල් වල නුගුණ දැකීම. කවුරු හරි කෙනෙක් නිර්වාණ ධාතුවේහි තමන් ප්‍රාර්ථනා කරන බෝධියේහි ප්‍රයෝජන දකිනවා නම් ඒ ප්‍රයෝජන කල්පනා කරන්නට ස්ථිර අදිෂ්ඨානයක් පිහිටනවා මේක කොහොම හරි මං කරන්නට ඕනේ. හැබැයි ඒකට ප්‍රතිපක්ෂ වෙච්ච රාග දෝෂ මෝහ ආදීෙහි යම් යම් අකුසල ක්‍රියාවල ಗುಣ දකිනවා ගුණ දකිනවා නම් ඒව වටිනවා කියලා දකිනවා නම් අන්න තමන් අර බෝධිය සඳහා තිබිච්ච අදිෂ්ඨානයෙන් බැහැර වෙලා බෝධියෙන් පරිබාහිරට යනවා. ඒ වගේම බෝධිය කෙරෙහි නිර්වාණ ධාතුව කෙරෙහි තමන්ගේ ප්‍රාර්ථනා කරන අධිගමයේකේ දොස් දකිනවා නම් උදාහරණයකට මේ නිවනේ කිසිදු සැපයක් නැහැ නේද? නිවන් දැක්කොත් රහත් වුණත් එහෙම විනෝදයක් නැහැ නේද? මට නැවත ගිහි ජීවිතයක් ගත කරන්න බැහැ නේද? කියලා ආදී ලෙසට මේ නිවනේහි මාර්ගඵලවල දොස් දකිනවා. ඒ වගේම කාමාදීෙහි ಗುಣ දකිනවා. මේක හරිම මිහිරි නේද? යහපත් නේද? නිවන වගේ නෙවෙයි මේකේ සැපයක් තියෙනවා නේද? ආදී ලෙසට සිටීම තබ් විපක්කේසු ගුණ විකප්පා. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන්ට තබ් පටිපක්කේසු ගුණ විකප්පා. බෝධිපාක්ෂික ධර්මයන්ට ප්‍රතිපක්ෂ වෙච්ච කෙලෙස් ධර්මවල අකුසල ධර්මවල ගුණ සිටීම අදිෂ්ඨාන පාරමිතාවට බාධාවක්. ඒ වගේම ලෝකෝත්තර ධර්මවල බෝධිපාක්ෂිය ධර්මවල නුගුණ සිටීමත් අදිෂ්ඨාන පාරමිතාවට බාධාවක්. දැන් හිතන්නකෝ යම් කෙනෙක් අදිෂ්ඨාන සීලීව පිළිట్లా හිතනවා යම් දෙයක් සඳහා. ඒකට ප්‍රධානතම හේතුවක් තමයි ඒ දේ සිද්ධ කිරීමේ ප්‍රයෝජනය ඔහු දකිනවා. ඒ දේ අවසන් කිරීමේ ප්‍රයෝජනයේ වටිනාකම දකිනවා. එහෙම වෙනකොට අපි ස්ථිර අදිෂ්ඨානයකින් ඒ කාර්යය නියැලෙනවා. ඒ වගේම ඒකේ ප්‍රතිපක්ෂ ධර්ම වල නුගුණ දකිනවා. මම මේ දේ නොකල මේ දේ කළොත් එහෙම වෙන හානිය අපි දකිනවා. ඒ වෙලාවට අපි ස්ථිරවම Tamanගේ ඉලක්කයේ කෙරෙහි අචල අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම කෙරෙහි ඒ වගේම නිර්වාණ ලෝකෝත්තර ධර්ම වල නුගුණ දැකීම අදිෂ්ඨාන පාරමිතාවේ සංක්ලේශයක්. ඒ වගේම ලෝකෝත්තර ධර්ම වලට ප්‍රතිපක්ෂ වෙච්ච අකුසල කර්ම අකුසල ධර්ම කෙලෙස් ධර්ම කෙරෙහි ඒවා වල ගුණ සැලකීම අදිෂ්ඨාන පාරමිතාවට තියෙන සංක්ලේශයක්. ඊළඟට තියෙන පාරමිතාව තමයි මෛත්‍රී පාරමිතාව. මෛත්‍රී පාරමිතාව හිතාහිත විකප්පා. සත්වයන් කෙරෙහි හිතාහිත ලෙස සිටීම මෛත්‍රී පාරමිතාවට බාධකයක්. මෛත්‍රී පාරමිතාව පූර්ණණය කරන්නට ඕනේ සීමා සම්භේදය කරමින්. සීමා සම්භේදය කියලා කියන්නේ පින්වතුනි සත්වයන් කෙරෙහි සීමාවක් දාගන්නට බෑ. නියම මෛත්‍රිය තියෙනකොට සත්වයන් සමව සලකන්නට ඕනේ. ඔවුන්ට සමව පිහිට වෙන්නට නැත්නම් ඔවුන්ගේ සමව ඔවුන්ගේ සැප පතන්නට ඕනේ. මෛත්‍රිය කියලා කියන්නේ අන් අයගේ සැප ප්‍රාර්ථනා කිරීමනේ. අන් අයගේ සැප කැමති වීමනේ. මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෙත්තා මෙත්ති කියලා කියන්නේ මිත්තස්ස භාවෝ මෙත්තා. මිත්‍රයෙකුගේ භාවය. මිත්‍රයාට තියෙන හැඟීම මොකද්ද? මිත්‍රයාගේ දියුණුව දකිනකොට සතුටු වෙනවා. භවේ තස්සච නන්දති අභවේ තස්ස නනන්දති. මේකනේ මිත්‍රයාගේ ලක්ෂණය.
මිත්‍රයාගේ දියුණුව දකිනකොට බොහොම සතුට වෙනවා. පිරිහීම දකිනකොට දුක් වෙනවා. මේ තමයි මිත්‍රයා කියලා. මිත්‍රයා තුල තියෙන මිත්‍රයා කෙරෙහි තියෙන මේ ගුණයට කියනවා මෛත්‍රිය කියලා. මෙත්තා, මිත්තස්ස භාවෝ මෙත්තා. මෛත්‍රිය. මේ මෛත්‍රියේදී අපි එක එක සත්වයා කෙරෙහි මෛත්‍රිය වඩනවා. නමුත් සමහර වෙලාවලට සමහර සත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩි, සමහරු කෙරෙහි මෛත්‍රිය අඩුයි. නිසා මෛත්‍රී භාවනාවේදී කියනවා ඉස්සලාම ගරු සම්භාවනීය තමන් ගරු කරන ගුණවත් ඉහළ කෙනෙක් කෙරෙහි මෛත්‍රිය වඩන්න. එහෙම වඩලා ඊළඟට තමන්ගේ ප්‍රිය සත්වයා කෙරෙහි වඩන්න. ඊට පස්සේ මධ්‍යස්ථ සත්වයෙක් කෙරෙහි වඩන්න. එතන අප්‍රිය සත්වයෙක් කෙරෙහි වඩන්න. එතකොට ගරු සම්භාවනීය උතුමෙක්, ප්‍රිය සත්වයෙක්, මධ්‍යස්ථ සත්වයෙක්, අප්‍රිය සත්වයෙක්. ඊළඟට මොකද වෙන්නේ? මේ හතර දෙනාම අරගෙන එකපාර වඩන්නට ඕනේ. මොකද කොච්චර කීවත් ගරු සම්භාවනීය පුද්ගලයා කෙරෙහි පිහිටන මෛත්‍රිය විශේෂයි. ප්‍රිය කෙනා කෙරෙහි පිහිටන මෛත්‍රියත් ටිකක් වැඩි. මධ්‍යස්ථ කෙනා විශේෂයෙන් වෛරී කෙනා කෙරෙහි මෛත්‍රිය දියුණු කරාට ඒකේ වෙනසක් අපේ සිතේ තියෙනවා. මේ වෙනස දුරු කිරීම සඳහා හතර දෙනාම එකතනින් හිතලා අරමුණු කරගෙන එක විට අරමුණු කරගෙන හතර දෙනාටම සමානව වඩන්නට ඕනේ. ඒකට කියනවා සීමා සම්භේදය කියලා. ඒ සීමා සම්භේදයේ මනින උපමාවක් තියෙනවා. යම් වෙලාවක තමන් සහ අර පුද්ගලයෝ හතර දෙනා ගරු සම්භාවනීය කෙනා, ඊට පස්සේ හිත කෙනා, මධ්‍යස්ථ කෙනා, ප්‍රිය කෙනා, මධ්‍යස්ථ කෙනා, අප්‍රිය කෙනා ඉන්නකොට තමන් සමග යම් කිසි යක්ෂයෙක් කෙනවා මිනිස්සෙක් අනුභව කරන්න. ඒ වෙලාවේදී තමන් කොහොමද කල්පනා කරන්නේ? තමන්ට හිතුනොත් මගේ ප්‍රිය අය කන්නේ නැතුව අර කෙනා කෑවට නම් කමක් නැහැ. මේ ආදී ලෙසට සිතවිල්ලක් ආවොත්, එහෙමත් නැත්නම් මේ අය අනුභව කරනකොට මාව කෑවට කමක් නැහැ. මේ වගේ සිතවිල්ලක් හරි ආවොත් ඒ මෛත්‍රිය සම්පූර්ණ නැහැ කියලා කියනවා. එතනදී කියන්නේ මේ හතර දෙනාම නැත්නම් තමන් ඇතුළු පස් දෙනාම මේ සත්වය අනුභව නොකරවා මේ පස් දෙනාම මෙතනින් බේරී යත්වා කියන හැඟීම තියෙනවා නම් තමන් කෙරෙහි, අන්‍ය සත්වයන් කෙරෙහි, සියලු දෙනා කෙරෙහිම සමසිතින් කටයුතු කරනවා නම් ඒ වෙලාවේ මේ ප්‍රිය කෙනා, මේ අප්‍රිය කෙනා කියලා ભેදයක් ඇතිවන්නේ නැතිනම් හැම කෙනා කෙරෙහිම සමානව මෛත්‍රිය පිහිටනවා නම් ඒකට කියනවා සීමා සම්භේදය කරා කියලා. ඒ සීමා සම්භේදය අතිශයින්ම වැදගත් වෙනවා මෛත්‍රී පාරමිතාවට. ඒක දුරු සාමාන්‍යයෙන් ඇති කරගන්නේ භාවනාවේදී. නමුත් එදිනෙදා අවස්ථාවලදී මේ මගේ ප්‍රිය කෙනෙක්, මේ මගේ අප්‍රිය කෙනෙක් කියලා ඒ බෙදීම ඇති කරගෙන මෛත්‍රී අඩු වැඩිකම් සිද්ධ කරගත්තොත් ඒක මෛත්‍රී පාරමිතාවේ සංක්ලේශයක්, මෛත්‍රී පාරමිතාවේ කියන තියෙන දුර්වල වීමක්. ඒ නිසා මෛත්‍රී පාරමිතාව මේ වගේ දුර්වල වීමට ලක් නොකරගෙන සියලු සත්වයන්ට මවෙක් තමන්ගේ දරුවාට ආදරය, කරුණාව දක්වන්නාසේ සියලු සත්වයන් කෙරෙහි සමාන සිතෙන් මෛත්‍රිය වඩන්නට ඕනේ. ඒ සියලු දෙනාගේම ගුණ දියුණුව කැමති වෙන්නට ඕනේ. ඒ සියලු දෙනා කෙරෙහිම දියුණු වේවා කියන ප්‍රාර්ථනාව හිත අපි ඇති කර ගන්නට ඕනේ. මේකට කියනවා මෛත්‍රී පාරමිතාව කියලා. මෛත්‍රී පාරමිතාවේ සංකිලේශය දුරු කර ගන්නට ඕනේ. ඊළඟට අවසානයේ උපේක්ෂා පාරමිතාව. මේක දියුණු කරන්නට අතිශයින්ම දුෂ්කර පාරමිතාවක්. මේ උපේක්ෂා පාරමිතාවේ බලාපොරොත්තුව තමයි කිසිදු සත්වයෙකු කෙරෙහි ભેදයක් ඇති නොවන පරිද්දෙන් හිත පැවැත්වීම. කිසිදු සංස්කාර ධර්මයක් කෙරෙහි ભેදයක් ඇති නොවන පරිද්දෙන් සමසිත පැවැත්වීම. මේක හරියට රහතන් වහන්සේලාගේ ෂඩංග චලංග උපේක්ෂාව බඳුයි. චලංග උපේක්ෂාව කියලා කියන්නේ රහතන් වහන්සේට ඉෂ්ඨ අරමුණක් ආවත් අනිෂ්ඨ අරමුණක් ආවත් ඒකේ සැලවීමක් වන්නේ නැහැ. හිතේ වික්ෂිප්ත භාවයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේ උපේක්ෂා පාරමිතාව පූර්ණය කරනකොට සත්වයා විසින් හිත තමන්ට හිතාය, අහිතාය, කරදර කරන අය, උපකාර කරන අය, දන් දෙන අය, තමන්ට නිନ୍ଦා පහස කරන අය, මේ හැම කෙනා කෙරෙහිම හොඳ ගැඹුරු සිතකින් මධ්‍යස්ථව බලන්නට ඕනේ. ඒ වගේම සංස්කාර කෙරෙහි පිරිසුදු සංස්කාර, අපිරිසුදු සංස්කාර, ඒ වගේම ගුණධර්ම සහිත මිනිස්සු, ගුණධර්ම රහිත මිනිස්සු මේ හැමෝම කෙරෙහිම සමසිතක් පවත්වන්නට ඕනේ. ඒක හරි අපහසුයි. ඒක सिद्ध කරන්නට ගැඹුරු කල්පනාවක් තියෙනට. මොකද්ද? එක්කෝ මේ සියලු දෙනාම සතර මහා ධාතුන්ගෙන් නිර්මිතයි. ඒ වගේම නාම රූප දෙකක් ආදී ලෙසට ගැඹුරු කල්පනාව. එහෙම නැත්නම් මේ සත්වයා තමන් විසින් කරන කර්මාන රූපව සැප දුක් විඳිනවා. ඒ කියන්නේ කර්මාන රූපව විඳිනවා කියන්නේ పూర్ව කර්ම නිසා මේ ජීවිතයේ සැප දුක් හැම එකම විඳිනවා කියන එක නෙවෙයි. කවුරු හරි දියුණු වෙලා මහන්සි වෙලා දියුණු වෙනවා. ඔහුගේ ක්‍රියාවෙන් ඔහු සැපයටපත් වුණා. තවත් සමහර කෙනෙක් අපරාධ කරලා හිරේ විලංගු වැටෙනවා.
ඔහු කරපු අකුසල ක්‍රියාව නිසා ඔහු විපාක විඳිනවා. මේ ආදී ලෙසට සත්වයන් කෙරෙහි කර්මානුරූපව හා නැත්තම් ධාතු වශයෙන් හරි මෙනෙහි කරමින් ඉඳීම උපේක්ෂා පාරමිතාව. මධ්‍යස්ත වීම. දැන් උදාහරණයක් ඊටාම අපිරිසුදු දෙයක් තියෙනවා. මල් සුවඳ විලවුන් වගේ දෙයක් තියෙනවා. මේකෙදී ස්වභාවයෙන්ම අපේ සිත කැමති වෙනවා නේද අර සුවඳවත් දෙයට, ලස්සන දෙයට. ඒ වෙලාවේදී කවුරු හරි මේ අපවිත්‍ර ගොඩේ තියෙන්නේ සතර මහා ධාතු. මේ මල් ආදී තියෙන්නේ සතර මහා ධාතු ලෙස ඒක සමාන ලෙස මෙනෙහි කරලා ඒ දේවල් කෙරෙහිම සමසිත පවත්වන්න සමර්ථ නම් අන්න උපේක්ෂා පාරමිතා පූර්ණේ කරන්නට පුළුවන්. ලෝමහංශ ජාතකයේදී එහෙමනේ. ලෝමහංශ ජාතකයේදී තමන්ට උපකාර කරන අපකාර කරන හැම දෙනා කෙරෙහිම සමසිත පැවැත්තුවා. අන්තිමට බෝධිසතාණන් වහන්සේ කොට්ටේ ලෙස තියාගත්තේ ඇට කැබිලි ටිකක්නේ. මොකද ඒ අවිඥානික වස්තුව කෙරෙහිවත් ඒකී හැඟීමක් ඇති නොවන පරිද්දෙන් ભેදයක් ඇති නොවන පරිද්දෙන් පුරුදු කළා. ඒක ඊටාම ඉහළ උපේක්ෂා පාරමිතා ලෝමහංශ ජාතක කතාව. ඉතින් මේ විදිහට මේ උපේක්ෂා පාරමිතා පූර්ණණය කරනකොට ඉට්ඨ අනිට්ඨේසු විකප්පා උපේක්ඛා පාරමියා සංකලේසු. ඉෂ්ඨ අනිෂ්ඨ ලෙස මේ දේ ඉෂ්ඨයි, මේ දේ හොඳයි, මේ දේ අනිෂ්ඨයි ලෙස සැලකුවොත් අන්න ඒක උපේක්ෂා පාරමිතාවට බාධකයක්. එතකොට ඒ ඉෂ්ඨ අනිෂ්ඨ භාවයේ නොසලකන්නට නම් Taman තුල හැම දෙයක් කෙරෙහිම පොදු හැඟීම තියෙන්නට ඕනේ. මේ හැම කෙනාම සතර මහා ධාතු නාම රූප. එහෙම නැත්නම් මේ හැම වස්තුවක්ම සතර මහා ධාතු. මේ සත්වෝ සසර සැරිසරන්නේ කර්ම විපාක අනුව ලෙස සිලකන්නට ඕනේ. එහෙම සැලකනකොට අන්න තමන්ගේ සිත ඊටාම මධ්‍යස්ත නොඇලෙන තැනකටපත් වෙනවා. එහෙමපත් වෙන එක බාධාවක් තමයි මේ කෙනා හොඳයි, මෙයා විශිෂ්ටයි, මෙයා නම් නරකයි, මේ වස්තුව වටිනවා, මේ වස්තුව වටින්නේ නැහැ ආදී ලෙසට ભેදේ හිත තුළ තදින් ඇති කර ගැනීම උපේක්ෂා පාරමිතාවට බාධකයක්. ඒ නිසා තමයි ලෝකයේ දේවල් ඉෂ්ඨ අනිෂ්ඨ ලෙස නුවණින් තේරුම් ගැනීම වෙනයි. නමුත් ඉෂ්ඨ අනිෂ්ඨ ධර්ම කෙරෙහි ඇලීම සහ ගැටීම ඇති කර ගැනීම උපේක්ෂා පාරමිතාවට බාධකයක්. ඒක ඇති වෙන්නට මූලික හේතුව තමයි අපි තුල අපි මේවා ඉෂ්ටයි මේවා අනිෂ්ටයි කියලා බෙදීමක් ඇති කර ගැනීම තමයි ඒකට තියෙන බාධකය. ඒ නිසා උපේක්ෂා පාරමිතාව පූර්ණණය කරනකොට ඒ බෙදීම ඇති කරගන්නේ නැතුව ඒක දියුණු කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඔය විදිහට මේ පාරමී 10ෙම සංකිලේශ දක්වලා තියෙනවා. මොනවද? දාන පාරමිතාවේ නැවත මතක් කරොත් දෙය්‍ය ධම්ම පටිඝාහක විකප්පා. මේ දේවල් දෙන්න හොඳයි, මේ දේවල් දෙන්න හොඳ නෑ, මේ වගේ අයට නම් දෙන්න හොඳයි, මේ වගේ අයට දෙන්න හොඳ නෑ කියලා සැලකීම දාන පාරමිතාවේ සංක්ලේශයක්. සත්ත කාල විකප්පා සීල පාරමියා සංකිලේශෝ. මේ සත්වයන්ට නම් හානි කරාට කමක් නෑ, මොවුන්ට කරන්නට හොඳ නෑ. අසවල් කාලවලදී මං සීල් රකින්නවා, අසවල් කාලවලදී සීල් රකින්නේ නෑ ආදී ලෙසට ભેදේ ඇති කර ගැනීම සීල පාරමිතාවේ සංක්ලේශයයි. කාම භව තදුප සමේසු අභිරති අනභිරති විකප්පා. මේ අසවල් කාම වස්තුන් නම් හොඳයි, අසවල් භවයන් නම් හොඳයි, මේ භවයන් නම් අතහැරිය යුතුයි, මේ භවයන් අතහැරියට කමක් නැහැ ආදී ලෙසට ඒ ඇති කර ගන්නා වූ විකල්පය මේක විකල්ප සංකල්පනාව නෛෂ්කර්ම්‍ය පාරමිතාවේ සංක්ලේශයක්. ඊළඟට අහම් මමාති විකප්පා පඤ්ඤා පාරමියා සංකිලේසෝ. මම මාගේ කියා අල්වා ගැනීම ප්‍රඥා පාරමිතාවට තියෙන බාධකයක්. ඊළඟට ලීන උද්ධච්ච විකප්පා විරිය පාරමියා සංකලේසෝ. අසවල් දේ කෙරේ උත්සාහවත් වෙන්නට ඕනේ, අසවල් දේ කෙරේ උත්සාහවත් නොවෙන්නට ඕනේ ආදී ලෙසට අසවල් කාලවලදී වීරිය කරන්නට ඕනේ, අසවල් කාලවලදී වීරිය කරන්නට ඕනේ නෑ ආදී ලෙසට ඇති කර ගන්නා වූ ඒ කල්පනාවන් වීරිය පාරමිතාවට බාධකයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? අත්ත පරාති විකප්පා කන්ති පාරමියා සංකිලේසෝ. මේ පිරිස මගේ, මේ පිරිස පිටයි, ඒ ආදී ලෙසට සලකලා ඇතමුන්ගේ වරද ඉවසනවා, ඇතමුන්ගේ වරද ඉවසන් නැති ස්වභාවය ශාන්ති පාරමිතාවෙහි සංක්ලේශයයි. ඊළඟට දිට්ඨා අදිට්ඨාදීසු දිට්ඨාදී විකප්පා සත්‍ය පාරමියා සංක්ලේශෝ. නොදකපු දේවල් දැක්ක ලෙස, නොඇසපු දේවල් ඇසුවා ලෙස හිතින් සැලකීම සත්‍ය පාරමිතාවේ සංක්ලේශය ලෙස දක්වලා තියෙනවා. තවත් සමහර ආචාර්යවරු කියනවා එය මේ දෙතන් වලදී සත්‍ය අසත්‍ය කතා කරාට කමක් නැහැ. මේ වගේ අවස්ථාවලදී සත්‍ය කතා නොකළ යුතුයි ආදී ලෙසට ඒ ඇති කර ගන්නා වූ විකල්ප සංඥාව සත්‍ය පාරමිතාවට බාධකයක්, සංක්ලේශයක්. ඊළඟට බෝධිපක්ඛිය ධම්මේ බෝධිපක්ඛිය ධම්ම පටිපක්ඛේසු ගුණ දෝෂ ගුණ විකප්පා.
බෝධිපාක්ෂික ධර්මවල නැත්තම් බෝධියට ලෝකෝත්තර ධර්මවල දොස් දැකීමත් ඒ වගේම ඊට ප්‍රතිපක්ෂ වෙච්ච කිලේශ අකුසල ධර්මවල ಗುಣ දැකීමත් අදිෂ්ඨාන පාරමිතාවට සංක්ලේශයක්. ඒ වගේම හිතාහිත විකප්පා මෙත්තා පාරමිතා සංකිලේසු මේ සත්වය හිතයි මේ සත්වය අහිතයි ලෙස කල්පනා කිරීම මෛත්‍රී පාරමිතාවට සංක්ලේශයක්. ඉට්ඨ අනිට්ඨ විකප්පා උපේක්ඛා පාරමියා සංකිලේසෝ මේ වස්තුන් මේ පුද්ගලයෝ ඉෂ්ටයි මේ වස්තුන් පුද්ගලයෝ අනිෂ්ටයි ලෙස සැලකීම උපේක්ෂා පාරමිතාවට තියෙන සංක්ලේශයක්. ඉතින් මේ විදිහට අපි පාරමිතා පූර්ණය කරන්න පටන් ගන්නකොට මේ සංක්ලේශය දැනගෙන ඉන්නට ඕනේ. මේ සංක්ලේශ ගැන ගැඹුරින් විමසනකොට තේරෙන දෙයක් තමයි අපි යම් ගුණයක් දියුණු කරනවා නම් ඒ ගුණයට බාධක වෙන ඒ ගුණයේ පිරිහීමට හේතු වෙන පැතිකඩ වලින් දේවල් වලින් ක්‍රියාකලාප වලින් සංකල්ප වලින් අපි වෙන් වෙන්නට ඕනේ කියන එකයි මේ අදහස් කරලා තියෙන්නේ. මුලින් පොදුවේ කිව්වනේ තණ්හා දිට්ඨි ආදීහි පරාමට්ඨ භාවෝ පාරමියා සංකිලේසෝ කියලා පොදුවේ කිව්වා. අර කියපු තෘෂ්ණාවෙන් ප්‍රාර්ථනා තබාගෙන වැරදි දෘෂ්ටි වලින් මාන වලින් අල්ලගෙන ඉන්නවා නම් ඒක පාරමිතාවන්ගේ සියලු පාරමිතාවන්ගේ සංක්ලේශයක් කියලා. තමන් උසස් ලෙස පෙනී සිටින්නට අනුන් පහත් කරන්නට මේ ආදී ලෙසට නම් පාරමී පූර්ණය කරන්නේ ගුණධර්ම පූර්ණය කරන්නේ ඒක සියලු පාරමිතාවන්ගේ සංක්ලේශයක් කිලිටි වීමක්. ඒ වගේම ඒ පාරමිතාවන් වෙන වෙනම ගත්තමත් අපිට සංක්ලේශ හම්බ වෙනවා. ඒ නිසා මෙතනින් අපි තේරුම් ගන්නට ඕනේ පාරමිතාවක් පූර්ණය කරගෙන යනකොට පාරමී පූර්ණය කරන්නේ කවරක් සඳහාද? නිර්වාණ ධාතුව අධිගමනය සඳහානේ. ඒ නිර්වාණ ධාතුව කියලා කියන්නේ සියලු ක්ලේශයන්ගේ සියලු ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධයනේ. එහෙමනම් ඒ තැනට යන්නට අවශ්‍ය වෙන පාරමී ධර්මයෝ ਸਰව සම්පූර්ණයෙන් පිරිසුදු ලෙසම පූර්ණය කරගත යුතුයි කියන එකයි මේ කියන්නේ. කෙලෙස් සහිත වුණොත් කෙලෙස් වලින් කිලිට වුණාට පාරමී නිවනට පමුණුවන්නෙම නැහැම නෙවෙයි, උපකාර නොවනවාම නෙවෙයි. නමුත් එයින් ලැබෙන විපාකය, එයින් ලැබෙන ආනුභාවය දීප්තිය අඩුයි. ඒවයි ආනුභාවය අඩුයි. ඒ නිසා අප විසින් පාරමී පූර්ණය කරනකොට චිත්තුප්පාද මාත්‍ර වලින් පවා ඒ පාරමිතාවන් වලට උපකාර වෙන විදිහට කටයුතු කරන්නට ඕනේ. දැන් උදාහරණයකට කියනවා යම් ක්‍රීඩා සිද්ධ කරනකොට ඒ ක්‍රීඩාවල ඊටාම ඉහළ මට්ටමකට එනකොට දැන් උදාහරණයකට ගත්තොත් පිහිනුම් ක්‍රීඩාව. ඒ පිහිනුම් ක්‍රීඩාවේ ඊටාම ඉහළ මට්ටමකට ලෝකයේ ඉහළ විදිහට ඒ පිහිනුම් කරන අය දිනකට පැය 2-3ක් එක දිගට තටාකයක පීනන්නට ඕනේ නවත්තන්න නැතුව. ඒ වගේම ඔවුන් අනුභව කරන ආහාර පානවල පවා වෙනස්කමක් තියෙනවා. ඔවුන් විසින් එදිනෙදා කටයුතු කරනකොට සම්පූර්ණයෙන් මේ ක්‍රියාවට ફોකස් වෙලා ඒට අදාළ නොවන ක්‍රියාවලින් වැළකී සිටින්නට ඕනේ. ඒ වගේ සම්පූර්ණ කැපකිරීමක් කරලා තමයි ඔවුන් ඒ විශිෂ්ට තරඟවලට ගිහිල්ලා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නේ. ඒ විදිහට ගත්තම Tamanගේ ආහාර රටාව, නිදා ගන්න වේලාව, ඒ වගේම ඇසුරු කරන කටයුතු කරන ක්‍රියාකලාප, ඒ මානසික මට්ටම විශේෂයෙන් හොඳ මානසික මට්ටමක් පවත්වා ගන්නට ඕනේ පිහිනුම් ආදිය කරනකොට. මොකද වතුර යට බොහෝ වෙලා ඉන්නට සිද්ධ වෙන නිසා. ඉතින් මේ විදිහට ගත්තම ඒ තමන්ගේ ඉලක්කයට යන්නට ඒ පුද්ගලයන් විසින් පුහුණු වීම වගේම මානසික මට්ටම පවා වෙනස් කරන්නට ඕනේ. සමහර ආහාර වලට කැමති වුණාට ඒ ක්‍රීඩකයන්ට ඒ ආහාර අනුභව කරන්නට තහනම්. මොකද ඒවා අනුභව කරොත් එහෙම ඔවුන්ගේ ශරීරයේ මේද ආදිය වැඩි වෙලා ඒ වගේම බර ආදිය වැඩි වෙලා ඔවුන්ගේ performance නැත්තම් කැකියාවන් වල අඩුවීමක් සිද්ධ වෙනවා. ඒවා විශේෂයෙන් පාලනය කරන්නට ඕනේ. ඒවට විශේෂ පුහුණු කරුවපවා ඉන්නවා. ඉතින් ඒ විදිහට තමයි පාරමිතා ධර්මවලත් පාරමිතා පූර්ණය කරලා තමයි නිවනට පත්වන්නේ. බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට, රහත් භාවයට පත්වන්නේ. ඒක පූර්ණය කරන්න යනකොට දාන, සීල, නෛෂ්ක්‍රම ආදී ගුණධර්ම පූර්ණය කරන්නට ඕනේ. නමුත් එයා පූර්ණය කරන විට උත්කෘෂ්ඨ ලෙස පූර්ණය කරන විට ඒවාට ප්‍රතිපක්ෂ ඒවා හීන කරන, බාල කරන සිතිවිලි පවා ඇති කරගන්න එපා කියන එකයි මේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒකටම වැය වෙන්නට ඕනේ. ඒකෙන් කියන්නේ නැහැ ජීවිතය මෙන වැඩ කරන්න එපා කියන එක. ඒ Tamanගේ පාරමී පූර්ණයට බාධක වෙන දේවල් කරන්න හොඳ නැහැ. දැන් උදාහරණයකට පිහිනුම් ක්‍රීඩකයෙක් ජීවිතයේ අදිනදා වැඩ කටයුතු කරන්න එපයි.
පවුල එක්ක ඉන්නට ඕනේ, තමන්ගේ දරුවන් මුණුපුරන්නේ දරුවන්ට සලකන්නට ඕනේ, දෙමව්පියන්ට සලකන්නට ඕනේ. ඉතින් මේ විදිහට ඒ තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරන්නට ඕනේ. නමුත් ඒ එදිනෙදා වැඩ කටයුතු කළත් තමන්ගේ ක්‍රීඩාවට පිරිහීමට හේතු වෙන කටයුතු වලින් වළකින්නට ඕනේ. තමන් එදිනෙදා හිටියත් එයා ගන්න ආහාර පාන පරිස්සම් වෙන්නට ඕනේ. තමන්ගේ නිදා ගන්න වෙලාවල් ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේ තමයි අපි එදිනෙදා ජීවිතවල වැඩ කටයුතු සිද්ධ කරාට පාරමී පූර්ණයේදී දාන සීල නෛෂ්කර්ම ආදී පාරමී පූර්ණයේදී පූර්ණයට අදාළ වෙන විදිහට සිටිවිලි පවත්වන්නට ඕනේ. අපි එදිනෙදා රැකියා ආදී කටයුතු සිද්ධ කළත්, ගේදොර වැඩ කටයුතු සිද්ධ කළත් කවදාවත් අර මේ පුද්ගලයන්ට දිය යුතුයි මොවුන්ට නොදිය යුතුයි කියන සිටිවිලි, මේ කාලවලදී සිල් රැකිය යුතුයි, මේ පුද්ගලයන් කෙරෙහි විතරක් සිල් රැකිය යුතුයි කියන සිටිවිලි. ඒ වගේම අපි කාම භවයේ වාසය කරත් මේ කාම භවයට ඇලෙන සිටිවිලි, රූපාරූප භවයන්ට ඇලෙන සිටිවිලි, මේවා යටපත් කරන්නට ඕනේ. ඒ වගේම මම මාගේ කියන හැඟීම හැකිපමණ යටපත් කරන්නට ඕනේ. මේ විදිහට අපි එදිනෙදා වැඩ කටයුතු සිද්ධ කළත් සම්පූර්ණයෙන් පාරමිතාවලට බාධක වෙන, පාරමිතාවන්ගේ පිරිහීමට හේතු වෙන, පාරමිතාවන්ගේ ආනුභාවය අඩු කරන ක්‍රියාවලින් වෙල්වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරලා තියෙන්නේ මේ හැමතැනම තියුනේ විකප්පා කියලානේ. විකප්පා කියන්නේ සිටීම, කල්පනා කිරීම. දන් දෙනකොට නෙවෙයි අරහම හිතන්නේ. අපි මුලින්ම අදහසක ඉන්නවා මේ වගේ අයට දන් දුන්න ඕනේ, මේවට දන් දෙන්න හොඳ නෑ කියලා. මේක පාරමිතාව බාල කරන එකක්. අසවල් කාලවලදී විතරක් සිල් රැක්කම ඇති, අසවල් කාලෙදී ඕනේ නෑ කියලා ඔන්න දර්ශනයක ඉන්නවා. මේක සීල පාරමිතාව දුර්වල කිරීමක්. අපි නෙක්කම පාරමිතාව පතනකොට අසවල් කාම වස්තු තියෙන්නට ඕනේ, අසවල් භවයන් තියෙන්නට ඕනේ, අනිත් භවයන් නම් දුරු කරාට කමක් නැහැ කියලානේ බෙදීම ඇති කරගන්නවා. මේ වගේ අපේ සංකල්පමය වශයෙන්ම පරිවර්තනයක් අප තුළ තියෙන්නට ඕනේ. මේ දේවල් දකින්නකොට, වස්තුන් දකින්නකොට මේක ඉෂ්ටයි මේක අනිෂ්ටයි කියලා සලකනකොටම උපේක්ෂා පාරමිතාවට සංක්ලේශයක්. තමන් උපේක්ෂා පාරමිතාව පූර්ණේ කළත් අර වගේ ආධ්‍යාසයක් හිත තුළ තියෙනවා නම් පාරමිතාව දුර්වලයි. දැන් කවුරු හරි හිතාගෙන ඉන්නවා අසවල් කට්ටියට දන් දුන්නට කමක් නැහැ, අසවල් අයට දෙන්නට එපා, දෙන්නට හොඳ නැහැ කියලා. දැන් ඒ වගේ කෙනෙක් සංඝයාට දන් දෙනවා. ඒ දන් දෙනකොට ඒ සංඝයාගේ දානය නිසා ඒක සම්පූර්ණයි. නමුත් අර සංකල්පයක් තියෙනකොට අපේ සිතෙහි ඒ වෙලාවේ ඒක හිතේ වැඩ නොකලත් අපේ දාන පාරමිතාවට ඒක බලපානවා. එතකොට ඒ පුද්ගලයා සංඝයාට දන් දුන්නත් වෙන කෙනෙක්ට දන් දීමට හිත නැඹුරු වෙලා නැති නිසා ඔහුගේ දාන පාරමිතාව, ඔහුගේ හෝ ඇයගේ දාන පාරමිතාව දියුණු එකක් නෙවෙයි. ඒ නිසා අප විසින් මේ පාරමිතා සංක්ලේශය හොඳින් තේරුම් ගන්නට ඕනි. පාරමිතා සංක්ලේශයෙන් තේරුම් ගන්නේ පාරමිතා පුරණ අවස්ථාවවලදී හිත පැවැත්වීම නෙවෙයි. එදිනෙදා ජීවිතයේ තුලදී අර වගේ සංකල්ප වලින් බැහැර වෙන්නට ඕනි. නැවත මොනවද නැවත මතක් කළොත් දන් දිය යුතු නොදිය යුතු පුද්ගලයන්, දිය යුතු නොදිය යුතු දේවල් පිළිබඳව හැඟීම ඇති කර ගන්නට හොඳ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ Tamanට මේ ජීවිතේ සියල්ල දෙන්න පුළුවන් කියන එක. Tamanට දීමේ සීමා තියෙනවා. නමුත් අර වගේ අදහසක් ඇති කර ගන්නට හොඳ නැහැ. අංගපසංග දන් දෙන්නට හොඳ නැහැ. ගේදොර වතුපිටි දන් දෙන්නට හොඳ නැහැ. ආදී ලෙසට සිතවිල්ලක් තිබුණොත් ඒක දාන පාරමිතාවට බාධකයක්. අපි දැන් දන් දෙනකොට අපි හිතමු දුගී මගී යාචකයට දන් දෙනකොට අසවල් දේවල් නම් දෙන්න හොඳ නැහැ, මේ දේ දුන්නට කමක් නැහැ කියලා හැඟීමක් උපදින්නේ නැහැ. එහෙම හැඟීමක් එන්නේ නැහැනේ අපිට. නමුත් අපි අර වගේ දර්ශනයක ඉන්නවා නම් අපි දාන පාරමිතාව පූර්ණේ කරලා තියෙන්නේ අර වගේ පසුබිමක. ඒ නිසා අප මේ සංක්ලේශයේ තේරුම් ගන්නට ඕනේ එදිනෙදා වැඩ කටයුතු වලදී, එදිනෙදා ජීවිතය ගත කරනකොට පවා මේ වගේ සිතිවිලි වල, මේ වගේ හැඟීම් වලට ඇතිවන්නට නොදී අපි සිත පවත්වන්නට ඕනි. ඒකයි උපමා මම ගත්තේ පිහිනුම් ක්‍රීඩකයෙක්. පිහිනුම් ක්‍රීඩකයෙක්ගේම උපමාවක් ගත්තේ අනිත් ක්‍රීඩාවලටත් වඩා ඊටාම අපහසු දුෂ්කර ක්‍රීඩාවක්. මොකද වතුර යට මූණ තියාගෙන ඉන්නකොට හුස්ම ගැනීමට නොදැනුවත්වම අපේ හිත ලොකු කලබලයකට පත් වෙන ඕනම කෙනෙක්ගේ. ඒක සාමාන්‍ය සත්වයේගේ ජීව ක්‍රියාවලියේ ස්වභාවයක්. ඒ නිසා ඔවුන් විසින් ලොකු මානසික මට්ටමක් පවත්වන්නට ඕනේ. ඒ වගේම ඔවුන්ගේ ආහාර පාන ගැන විශේෂ සැලකිලිමත් බව පවත්වන්නට ඕනේ. මොකද වේගය පවත්වා ගන්නට ඕනේ නිසා. මේ විදිහට ඒ දුෂ්කර ක්‍රියාවෙහි ඒ අපහසු කර්තව්‍ය පූර්ණය කරන්නට ඔවුන් විසින් ලොකු මානසිකව තමන්ව සූදානම් කරගන්නට ඕනේ. ඒ සූදානම් කරගත්ත කෙනෙක් තමයි අර වගේ ඔලිම්පික් ආදී ක්‍රීඩාවලට ගිහිල්ලා ඒ ජයග්‍රහණ ආදී සිද්ධ කරන්නේ.
එහෙනම් කවුරු හරි බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහා රහත්වය, අග්‍ර ශ්‍රාවකත්වය ආදී තනතුරු ප්‍රාර්ථනා කරනවා නම් ඔවුන් විසින් මේ පාරමී පූර්ණය ඊටාම ඕනෑකමින්, ඊටාම ගෞරවයෙන් සිද්ධ කරන්නට ඕනේ. ඒ පාරමිතාවන්ට ප්‍රතිපක්ෂ වෙන, පාරමිතාවන්ගේ බලහීන කරන, දුර්වල කරන සිතවිලිවත් ඇති කර ගන්නට හොඳ නැහැ. ඒ වගේ සංකල්ප ඇති කර ගන්නට හොඳ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ පාරමී පූර්ණය කරනකොට ඇති වෙන සිතවිලි නෙවෙයි. තමන් එදිනෙදා ජීවිතයේදී සිත පවත්වා ගන්න ක්‍රමය ගැනයි මේ කියලා තියෙන්නේ. ඒ නිසා අර කියපු විදිහට මේ වස්තුන් දිය යුතුයි, මේ වස්තුන් නොදිය යුතුයි, මේ පුද්ගලයන්ට දිය යුතුයි, මොවුන්ට නොදිය යුතුයි, අසවල් කාලවල පූර්ණය කළ යුතුයි, අසවල් කාලවල සීලය පූර්ණය නොකළ යුතුයි, අසවල් වස්තුන් හල යුතුයි, අසවල් භවයන් නොහල යුතුයි, ඒ වගේම මම මාගේ කියන හැඟීම, අසවල් දේවල්ට වීරිය කළ යුතුයි, මේ දේවල්ට වීරිය කරන්නට අවශ්‍ය නැහැ, ඒ වගේම මේ පුද්ගලයන් කරන දේවල් ඉවසිය යුතුයි, අනිත් අය කරන දේවල් ඉවසන්නට හොඳ නැහැ, ඒ ආදී ලෙසට විවිධ සිතිවිලි ඇති කර ගැනීම, ඒ වගේම සත්‍යවාදී වීම පිළිබඳව විවිධ සිතිවිලි ඇති කර ගැනීම, ඒ වගේම බෝධිය කෙරෙහි නුගුණ දැකීම, කෙලෙස් කෙරෙහි ගුණ දැකීම, ඒ වගේම හිතාහිත සත්වයන් කෙරෙහි ભેදයක් හිත තුළ ඇති කර ගැනීම, ඉෂ්ඨ අනිෂ්ඨ ભેදයක් හිත තුළ ඇති කර ගැනීම, මේ වගේ දේවල්, මේ වගේ සංකල්පනා වලින් අපි බැහැර වෙන්නට ඕනේ. හිතන්න මේ වගේ සංකල්පනා අපේ හිතේ නැතිනම්, අපේ හිත සම්පූර්ණයෙන් ඒ පාරමී සංක්ලේශයන්ගෙන් පිරිසුදු නම් අපි යම් ක්‍රියාවක් කරනවා. ඒකෙන් කියන්නේ හැමතිස්සෙම දන් දෙන එක, හැමතිස්සෙම නෛෂ්ක්‍රම්‍ය පුරනවා කියලා එකක් නැහැ. නමුත් අපේ චිත්තසංතානය ඒ සිතිවිලි වලින් පිරිසුදුයි. ඒ අදහස් වලින් පිරිසුදුයි. ඒ වගේ වෙලාවලට අපි දන් දෙනවා නම්, ඒ වගේ වෙලාවලට අපි ගුණධර්ම පූර්ණය කරනකොට අපේ ගුණධර්ම පූර්ණය ඊටාම පිරිසුදු පසුබිමක කරලා තියෙන්නේ. එතකොට ඒ ගුණධර්ම පූර්ණයෙන් ලොකු ආනිසංස හිමි වෙනවා, නිවන දක්වා යන්නට පුළුවන් වෙනවා. ඒක උදාහරණයකට මතක තියාගන්න. සීලය නිසා දානයේ ශක්තිමත් වෙන, සීලය නිසා කුසලයේ ශක්තිමත් වෙන හැටි කතාව. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ සුභ මානවකයාට සත්වයන් දීර්ඝායුෂ්ක වෙන ප්‍රතිපදාව ලෙස දක්වලා තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම. සත්වයන් අල්පායුෂ්ක වෙන ප්‍රතිපදාව ලෙස දක්වලා තියෙන්නේ ප්‍රාණඝාතය සිද්ධ කිරීම. දැන් ඔන්න මනුස්ස ලෝකයේ කවුරු හරි අල්පායුෂ්ක ඉපදුනා කියලා, අල්පායුෂ්ක ඉපදුනා කියන එකේ තේරුම මම අදහස් කරන්නේ මෙතන අඩු කාලයකින් යම් කිසි කර්මයක් නිසා මිය යනවා කියන එක නෙවෙයි. මෙතන අදහස් කරන්නේ ප්‍රතිසන්දිය ලැබෙන කර්මය ලබා දෙන ආයුෂය අඩුයි. ප්‍රතිසන්දියේදීම ප්‍රතිසන්දිය ලබා දුන්න කර්මය අල්පායුෂ්ක කර්මයක්. දැන් ඔන්න හොඳට හිතන්නකෝ, ප්‍රාණඝාතයේ සිද්ධ කිරීමෙන් කවුරු හරි අල්පායුෂ්ක වෙනවා කියන එකේ තේරුම ප්‍රාණඝාත කර්මයකින් එයා මිනිස්සෙක් වුණා කියන එක නෙවෙයි. ප්‍රාණඝාත කර්මයකින් මිනිස්සෙක් වෙන්න බෑනේ. ප්‍රාණඝාත කර්මය අකුසල කර්මයක්. අකුසල කර්මයකින් මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගන්නට බෑ. එහෙමනම් අල්පායුෂ්ක කර්මයේ අල්පායුෂ්ක ඉපදීම කියලා කියන්නේ මොකක්ද අදහස් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ? එතන අදහස් කරලා තියෙන්නේ පින්වතුනි, කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතය කරමින් ඉන්නකොට කුසලයක් සිද්ධ කරනවා. ප්‍රාණඝාතය කරමින් ඉන්නකොට කුසල් සිද්ධ කරනවා. ඒ කුසලය මහේශාක්‍ය කියන්නේ ලොකු වියදමක් කරලා සිද්ධ කරන දානයක් වෙන්නට පුළුවන්. බුද්ධ ආදී මහෝත්තමයන්ට කරන පූජාවක් වෙන්නට පුළුවන්. ඒ කුසලයේ ඒකාන්ත ප්‍රබල කුසලයක්. නමුත් පින්වතුනි, ඒ කුසලයේ සිද්ධ කලේ ප්‍රාණඝාතය කරන කෙනෙක් නම්, ප්‍රාණඝාතයෙන් නොයලකිච්ච సంతානයක් නම් මොකද වෙන්නේ? ප්‍රාණඝාතේ නැවත නැවත සිද්ධ කරනකොට එයාගේ චිත්ත સંතානේ, පුද්ගලයාගේ චිත්ත સંතානේ යම් වෙනස් වීමක් ඇති වෙනවා. ඒ වෙනස් වීම ඇති වෙච්ච ඒ වෙනස් වීම චිත්ත સંතානේ පුරාවට දිගටම තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ වෙනස් වෙච්ච චිත්ත સંතානයේ තුල මේ කෙනා ලොකු දානයක් දෙනවා. ඒ දාණයට විපාක හම්බ වෙනවා, භවභෝග සම්පත් ලැබෙනවා. නමුත් ඒ දානයේ තියෙන ජීවිතයක් ලබා දුන්නම ඒ දානයේ තියෙන ආයුෂය, ඒ දාණයෙන් ලබා දෙන ජීවිතයේ ආයුෂ ප්‍රමාණය දුර්වල වෙනවා. ඒ කියන්නේ එක කර්මයක තියෙනවා පැතිකඩ ගණනක්. කර්මයක තියෙනවා ආයුෂය තීරණය කරන පැතිකඩක්. ඒ වගේම නිරෝගීකම තීරණය කරන පැතිකඩක්. යම් කිසි කුසල කර්මයකින් ප්‍රතිසන්දි ගන්නවා නම් ඒ කර්මයේ ආයුෂය, ඒ කර්මයෙන් ඇති කරන නිරෝගී බව, ඒ කර්මයෙන් ඇති කරන සුරූපී බව ආදී පැතිකඩ තියෙනවා.
එතකොට ඒකෙදි විශේෂයෙන්ම ආයුෂය ලොකුවට බලපානවා. ඒ ආයුෂය හේතු කරගෙන දැන් ආයුෂය හේතු කරගෙන අපි ජීවත් වෙන කාලය නිර්ණය වෙනවා. දැන් ප්‍රාණඝාතයේ සිද්ධ කරන කෙනෙක් දන් දුන්නම ඒ දානෙහි භවභෝග සම්පත් ලබා දෙනවා, විපාක ලබා දෙනවා. නමුත් ඒ දානයේ විසින් ඇති කරවපු ජීවිතය අල්පායුෂ්කයි. ඒ දානයේ විසින් ඇති කරවපු ජීවිතය අල්පායුෂ්ක වෙනවා. දැන් උදාහරණයට ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක් දානයක් දුන්නා කියන්නකෝ. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක් අරතරන් වියදම් කරේ නැහැ. ඔහු විසින් සාමාන්‍ය දානයක් දෙනවා. එතකොට ලැබෙන භවභෝග සම්පත් අඩුයි. විශේෂයෙන් වියදම් කරපු කෙනාගේ භවභෝග සම්පත් වැඩි. ඒක ඒ වෙනස තියෙනවා. නමුත් අර ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනා දානයක් දුන්නම ඔහු යම් භවයක උපදිනවා නම් ඒ භවයේ දීර්ඝායුෂ්ක. ඇයි ඒ? ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා ඔහුගේ సంతානයේ ධනාත්මක වෙනසක් ඇති වෙනවා. ඒ ධනාත්මක වෙනස සහිත සිතෙන් సంతානෙහි ඉපදිච්ච කුඩා කුසලයක් දීර්ඝායුෂ්කයි. ප්‍රාණඝාතයේ සිද්ධ කරන సంతානයේ ඇති වෙන ඍණාත්මක වෙනසක්. ඒ වෙනස සහිත సంతානෙහි සිද්ධ කරපු මහත් වූ කුසලයක් අල්පායුෂ්කයි. ඕක තමයි තේරවාදයේ තියෙන විවරණය. ඒ අපි කරන අපේ సంతානෙහි විශේෂයෙන් සීලය సంతානයේ ලොකු වෙනස්කමක් ඇති කරනවා. ඒ නිසා තමයි පැවිදි වෙලා දෙන දානය මහත්ඵලයි කියලා කියන්නේ. යාගේ පැවිද්දාගේ సంతානයේ වෙනස් ගිහි సంతානයට වඩා. එතකොට ඒ సంతානෙහි ඇති වෙන කුඩා නමුත් කුසලය ඒ සීලයෙන් ඇති කරපු වෙනස නිසා මහත්ඵල වෙනවා නානා පැතිකඩ වලින්. ඒ විදිහට තමයි දැන් මේ පාරමී සංක්ලේශය අසංක්ලේශ නොවීම. මොකද්ද? ඔන්න අපි අර කියපු වැරදි සංකල්පනාවලින් හිත තොර කරගෙන අපි යහපත් සංකල්පනාවල ඉන්න කොහොමද? දන් දෙන්නට ඕනේ. ભેදයකින් තොරව දන් දෙන්නට ඕනේ. හැකි පමණ දන් දෙන්නට ඕනේ කියලා අන්න අපේ සිතවිලි තියෙනවා. දර්ශනයක් තියෙනවා. සම්මා දිට්ඨියක්. සීල රකින්නට ඕනේ. Tamanට සීලය කැඩෙන එක වෙනම දෙයක්. නමුත් අපි තුල තියෙනවා සීලය පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක්. සීල රකින්නට ඕනේ. සීල් ප්‍රගුණ කරන්නට ඕනේ. හැම කල්ලිම ප්‍රගුණ කරන්නට ඕනේ. සීලය සෑම සත්‍යයක් කිරීම ප්‍රගුණ කරන්නට ඕනේ. හැම කාම වස්තුවක්ම අතහරින්නට ඕනේ අවසානයේදී. හැම භවයක් කිරීම දුරු වෙන්නට ඕනේ. මේ කාම වස්තුන් භවයෝ තමයි දුක කියලා අවබෝධයක් තියෙනවා. මම මාගේ කියන හැඟීම ඇති කරගන්න හොඳ නෑ. මෙතන තියෙන නාම රූප දෙකක් කියන අවබෝධය ඇති කරගන්නවා. ඒ වගේම හැම යහපත් කටයුත්තක් සඳහාම වීරිය කරන්නට ඕනේ කියලා අපි දර්ශනයක් ඇති කරගන්නවා. ඒ වගේම නිතරම සත්‍යවාදී වෙන්නට ඕනේ. ඒ වගේම මොන කරදරයක් ආවත් මොන දේ ආවත් ඉවසන්නට ඕනේ. එතකොට සමහර ලාවට කරදරයක් කෙනෙකුට ද්වේෂය එන්නට පුළුවන්. නමුත් අපි දර්ශනයක් ලෙස තියාගන්නේ ඒක. අපි දර්ශනයක් ලෙස තියාගන්නවා මට ඉවසන්නට නොහැකි වුණාට ඉවසීම තමයි උතුම්. මට ඉවසන්නට බැරි වීම මගේ දුර්වලතාවයක් කියලා හිතාගෙන අපි ඉවසීමේ ප්‍රයෝජන සලකනවා. අසවල් අය කරාට ඉවසුවාට කමක් නැහැ. මේ අය කරනකොට නම් ඉවසන්නට එපා. අපේ ජාතිය කෙනෙක් නෙවෙයි නම් ඉඩ තියන්නට එපා. ඉවසන්නට හොඳ නැහැ. අපේ ජාතිය අය ගියා ඉවසුවට මේ වගේ සංකල්පනා හිටියොත් ඔන්න වැරදි සංකල්පනාවක්. එහෙම නෙවෙයි. මොන සත්වයා අඩුපාඩුව කරත් අපි ඉවසන්නට ඕනේ, සමාව දෙන්නට ඕනේ. වැරදි හරිගස්සන එක වෙනම කතාවක්. නමුත් අපි කිපෙන්නට හොඳ නැහැ කියන සංකල්පනාව තියාගන්නට ඕනේ. ඒ වගේම බෝධිපාක්ෂික ධර්මවල ගුණ මෙනෙහි කරන්නට ඕනේ. ක්ලේශ ධර්මවල අකුසල වල නුගුණ මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම සියලු සත්වයන් ප්‍රිය සත්වයෝ ලෙස සලකන්නට ඕනේ. ඉෂ්ඨානිෂ්ඨ ભેදයකින් තොරව ඒ සධර්මයන් කෙරෙහි යථාබෝධය ඇති කරගන්නට ඕනේ. මේ වගේ අපේ సంతානයේ තියෙනකොට අපිට හැමතිස්සෙම පාරමී පූර්ණය කරන්න බැරි වෙයි. සමහර අවස්ථාවලදී මගහැරෙයි. අකුසල සිද්ධ වෙයි. නමුත් අපේ సంతානය දර්ශනමය වශයෙන්, දෘෂ්ටිමය වශයෙන් පිරිසුදුයි. මතක තියාගන්න අපේ సంతානෙහි දීර්ඝකාලීනව වෙනස්කම් ඇති කරන ಗುಣධර්ම දෙකක් තමයි සීලය සහ දෘෂ්ටිය. අපේ දර්ශනය. ඔන්න යම් කෙනෙක් ලෝකයේ දෙවියන් විසින් මැව්වා කියලා හිතාගෙන ඉන්නවා. ඔහුගේ දෘෂ්ටිය නිසා ඔහු කරන කුසල් වලට ඒක ලොකුවට බලපානවා. සමහර කෙනෙක් මරණින් මත්තේ ස්වර්ගයක් ජීවිතයක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඒ පුද්ගලයා කරන කුසල් වලට ඒ දෘෂ්ටිය බලපානවා. සමහර කෙනෙක් සම්මා දිට්ඨියෙහි පිහිටලා ඉන්නවා. සම්මා දිට්ඨියේ පිහිටලා හිටියලා හැමතිස්සෙම සම්මා දිට්ඨිය උපදිනවා නෙවෙයි. හැමතිස්සෙම උච්ඡේදවාදී උපදිනවා නෙවෙයි. හැමතිස්සෙම නිර්වාණවාදයේ හිතේ නිර්මාණවාදයේ උපදිනවා නෙවෙයි. නමුත් අර දර්ශන නිසා අපේ චිත්ත සංතානයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒකට කියනවා විකති භාවයක් කියලා. ඒක ධනාත්මක වෙන්න පුළුවන්, ඍණාත්මක වෙන්න පුළුවන්.
ඒ වෙනස් භාවයේ సంతානයේ දිගටම තියෙනවා පින්වතුනි. ඒක නිසා තමයි අර සීලවන්තයා දෙන දාණය බලවත් කිව්වේ. දැන් සීලවන්තයා දෙන දාණය බලවත් කියන දන් දෙනකොට සීලය ගැන හිතන්නේ නැහනේ. ඒ වෙලාවේ සීලයක් මතක් වෙන්නේ නැහැ. මේ දාණය තමයි දෙන්නේ. මේ දාණයෙන් මේ පුද්ගලයා ප්‍රයෝජනයක් ගනිත්වා අහෝ සාදු සාදු බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතන්නේ. ඒ කියන්නේ දාණය දෙනකොට දාණය දෙන්නේ. නමුත් අපි සීලයක් නොකඩව ආරක්ෂා කරනවා නම් අපේ චිත්ත සංතානයේ උසස් මට්ටමකට පැමිණිලා තියෙනවා. අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. දුස්සීල නම් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මේ විදිහේ වෙනස්කම සිද්ධ වෙනවා. එතකොට අපි දන් දෙන්නේ අර වෙනස් භාවයට පැමිණි సంతානෙ. ඒ වගේම තමයි දර්ශනය. සමහර කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකව දන් දෙනවා. සමහර කෙනෙක් සම්මා දිට්ඨිකව දන් දෙනවා. ඒතර సంతානයේ ලොකු වෙනස්කම් ඇති වෙනවා. මේ විදිහට సంతානෙ උසස් පහත් කරන දේවල් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සමහර ක්‍රියා මත්පැන් පානය කරා කියන්නකෝ. මත්පැන් පානය කිරීමෙන් මුළු సంతානෙම උසස් පහත් වෙනවා. මත්පැන් පානය කළා දන් දෙන්න බැරි කමක් නැහැනේ. සමහරලාට මෛත්‍රිය වඩන්නේ තිබ්බටත් වඩා මෛත්‍රිය වැඩි වෙනවනේ සමහරුන්ගේ. එතකොට එහෙම වුණාට ඔහුගේ సంతානය පල්ලෙහා මට්ටමට අවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ කුසල් වල විපාක වෙනස්. ඒ විදිහේ මේ දෘෂ්ටිය සහ සීලය කියලා කියන්නේ අපේ సంతානෙහි ප්‍රබල වෙනස්කම් ඇති කරන ධර්ම දෙකක්. ඒ නිසා පාරමිතාවන්ගේ සංක්ලේශය පාරමිතාවන්ගේ වෝධානය කියනකොට ඒක තව පාරමිතා පුරණ අවස්ථාවේ තියෙන සංක්ලේශයේ වෝදානය කියලාත් කියන්නට පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒක ඒ වෙලාවේ කරනකොට හිත පිරිසුදු කරගෙන කිරීම. මේ අදහස් කරන්නේ Taman තුල සංකල්පමය වශයෙන්ම වෙනසක් ඇති කර ගන්නවා පාරමී ධර්ම සම්බන්ධයෙන්. ඊළඟට මොකද ඒ වගේ සංකල්පමය වෙනසක් ඇති කරගෙන තමයි පාරමී පූර්ණයට බහින්නට ඕනේ. ඒ නිසා තමයි පිළිවෙලෙන් කරගෙන ආපු දේශනා මාලාවේ දාන ආදී පාරමිතාවන් පටන් ගන්නට වෙන වෙනම විස්තර කරන්නට කලින් මේ පාරමී සංක්ලේශය සහ පාරමී වෝධානීය කියන මාතෘකා දෙක ගන්නට හිතුවේ. ඒ නිසා අපි විසින් කරන්නට ඕනේ පාරමී වෝධානය පාරමිතා පිරිසුදු කිරීම. පාරමිතා පිරිසිදු කිරීම කියලා කියන්නේ අර කියපු සංකල්පනා ටික අපේ సంతානෙහි නිතර ඇති කරගෙන අර වගේ දන් දෙන්නට ඕනේ සිල් රකින්නට ඕනේ ભેදයකින් තොරව කරන්නට ඕනේ ආදී ලෙසට දසපාරමිතාව ගැනම සංකල්පනා දියුණු කරන්නට ඕනේ. එහෙම දියුණු කරනකොට අපේ චිත්ත සංතානයේ ලොකු වෙනස් වීමක් ඇති වෙනවා. ඒ වෙනස් වෙච්ච චිත්ත සංතානයෙන් අන්න දාන සීලාදී ගුණධර්ම අපිට පූර්ණය කරන්නට පුළුවන්. එවන් වූ පාරමිතා ධර්මයන් උත්කෘෂ්ඨ පාරමී බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අප සියලු දෙනාම අපේ సంతානය පාරමී සංක්ලේශයන්ගෙන් පිරිසිදු කරගෙන පාරමී වෝධානය ඇති කරගෙන පිරිසුදු సంతාන ඇතිව මේ කටයුත්ත සිද්ධ කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා තමයි මහා බෝසතාණන් වහන්සේ දීපංකර පාල මූලයේදී මේ පාරමී වෝධානය ඇති කරගත්තේ. පාරමී අදිෂ්ඨාන කළානි. හරියට වතුර කලයක් වතුරෙන් පුරවලා තියෙන කලයක් කන පිට හැරලුවොත් වතුර බිඳුවක්වත් ඉතිරි නොවි සියලු වතුර ටික එළියට යනවා වගේ මා සන්තකව තියෙන සවිඥානික වූද අවිඥානික වූද ආධ්‍යාත්මික වූද බාහිර වූද සියලු වස්තුන් කිසියෙකු කෙරෙහි බෙදීමකින් තොරව සම්පූර්ණයෙන් දන් දෙමි කියලා අදිෂ්ඨාන කරානේ. මේ පාරමී අදිෂ්ඨානයක් වගේම පාරමී වෝධානයක්. මොකද එතන තිබුණේ නැහැ. අසවල් සත්වයාට දෙනවා. අසවලාට දෙන්නේ නැහැ. අසවල් වස්තුව දෙනවා. අසවල් වස්තුව දෙන්නේ නැහැ කියලා ભેදයක්. ඒ නිසා මතක තියාගන්න සුමේදාත්ම භාවයේදී උනාසේ ඇති කරගත්තේ පාරමී වෝධානයක්. ඒ වගේම සිල් රකින්නකොට කිහිතුවනේ හරියට අර චමරී කියන මුවා සෙමර මුවා කැලේ දුවගෙන යනකොට ඒ වටිනා වලිගේ පැටලෙනවා කටුවත්තක. එතුමා ඒ වෙලාවේදී මේ මුවා කටුවත්ත වලිගේ ඇදගෙන ගියොත් එම් වලිගේ කැඩෙන්න පුළුවන්. කටුවත්තෙන් බේරෙන්නට. නමුත් වලිගේ රැක ගන්න ඕන නම් කටුවත්තේ රැඳෙන්නට ඕන. හැබැයි වෙන සත්වෝ වෙලා මරන්නට පුළුවන්. ඒ වෙලාවේදී සෙමර මුවා වලිගේ ආරක්ෂා කරගෙන කටුවත්ත ගාව ඉන්නවා කියනවා. ඒ වගේ මම මේ සීලය මොනම හේතුවක් නිසාවත් ජීවිත හේතුවක් නිසාවත් කවර සත්වයක් නිසාවත් කඩන්නේ නැහැ, කඩ කරන්නේ නැහැ. මාගේ ප්‍රියයන් නිසාවත් මං සීලය කඩ කරන්නේ නැහැ. මාගේ ජීවිතය නිසාවත් මම සීලය කඩ කරන්නේ නැහැ. අසවල් කාලයේදීවත් සීලය කඩ කරන්නේ නැහැ කියලා අන්න සීල පාරමිතාව අදිෂ්ඨාන කළා. මේක තමයි සීල පාරමිතාවේ වෝධානය. ඒ නිසා මේ විදිහට අප විසිනුත්
ඒ එදිනෙදා ජීවිතවලදී මේ පාරමී වෝධානය ඇති කරගන්නට ඕනේ. පාරමී ධර්ම මේ ආකාරයට පූර්ණය කරමි. මේ ආකාරයට පාරමී දියුණු කරමි කියන සිතුවිලි ඇති කරගන්නට ඕනේ. ඒ වගේම පාරමී සංක්ලේශයන් හිතෙන් බැහැර කරන්නට ඕනේ. ඒවා ඇති වුණත් ඒවා දුරු කරන්නට ඕනේ. සමහර වෙලාවලට යම් අපරාධ සිද්ධ වෙනවා දකින්නකොට අපිට සිත් වෙනවා. අනේ අර මිනිස්සයා මරන්නට ඕනේ. එයාට අනුතුරක් කරන්නට ඕනේ. එයා විඳවන්නට ඕනේ කියන සිතුවිලි ඇති වෙනවා. ඒ වෙලාවට කල්පනා කරන්නට ඕනේ මගේ පාරමිතාවට සංක්ලේශයක් ඇති වුණා. මේත් සත්වයක් නේද? මේත් අපරාධයක් කරා නමුත් සත්වයක්නේ නොදැනුවත්කම නිසානේ මේ අපරාධය කළේ. මේ කෙලෙස් වල හැටි නේද ආදී ලෙස කල්පනා කරලා ඒ සත්වයාටත් සිතක් සාන්තියක් යහපතක් වෙන්න ඕන කියන හිත ඇති කරගන්නවා. අන්න පාරමී සංක්ලේශයෙන් හිත බැහැර කරනවා. ඒ විදිහට අපිට පාරමී දැන් සමහර කෙනෙක්ට දන් දෙනකොට සමහර මිනිස්සුන්ට දන් දෙනකොට හිතනවා ওই මිනිස්සුන්ට නම් දීලා තේරුමක් නෑ අපරාධයක් කියලා හිතෙනවා. ඒ වෙලාවට හිතවිල්ල එන්නට ඕනි මට අන්න පාරමී සංක්ලේශයක් ඉපදුනා. ඒ සාරමී සංක්ලේශයෙන් හිත පිරිසුදු කර නෑ. තිරිසංගත සතා මාංශ භක්ෂක මිනිස්සු මරණ කරන සත්වයාට පවා දන් දෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ. දන් දෙන එක ගැන වරදක් නෑ කිසිමත්. ඒ නිසා අනේ සාදු සාදු මිනිස්සෙට තා මිනිස්සෙක් දන් දෙනවා නේද කියන හිත ඇති කරගන්නට. මේ විදිහට අපේ හිතට පාරමී සංක්ලේශ එනේන අවස්ථාවේදී ඒවා යටපත් කරගෙන පාරමී වෝධාන සිටිවිලි අප විසින් ඇති කරගන්නට ඕනේ. ඒක නිතර කරන්නට ඕනේ දස පාරමිතාවන් කෙරෙහිම. ඒ වගේ කරනකොට අන්න අපේ సంతානෙ දැන් සූදානම් වෙනවා. ඊළඟට අපිට පුළුවන් වෙනවා එක පාරමිතාවක් අරගෙන තේරුම් අරගෙන ඒවා ප්‍රගුණ කරන්නට. ඉතින් ඒ නිසා ඊළඟ පොයේ දවසේ ඉඳලා අප විසින් මේ දාන ආදී පාරමිතාවන් ඒ වටිනා ජාතක කතා ඇසුරෙන් විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙනකන් අප විසින් ඒ පාරමිතා හඳුන්වලා පාරමිතා යනු කවරක්ද? ඒ පාරමිතා ධර්මයන් පූර්ණය කරනකොට සම්මා සම්බුද්ධත්වයේ පතන අය විසින් ඇති කරගත යුතු ආධ්‍යාස මොනවාද? පසේ බුද්ධත්වයේ සහ ශ්‍රාවක බුද්ධත්වයේ ශ්‍රාවකත්වයේ පතන අය විසින් ඇති කරගත යුත්තේ මොන වගේ අදහස්ද? ඒ වගේම ඒ පාරමී පූර්ණය සඳහා අපට උපකාර වෙන ආධ්‍යාසය, උපනිශ්‍රේ ශක්තිය මේ ගුණධර්ම අපි ඇති කරගෙන సంతානයේ සඳහා සූදානම් කරගන්නේ කෙසේද? නැඹුරු ඇති කරගන්නේ කෙසේද? ඒ වගේ මේ පාරමිතා ධර්මයන් කෙසේද නිර්වාණ ධාතුවට පමුණවන්නේ? ඒ සඳහා ඒවට තියෙන හැකියාව කුමක්ද කියන දේවල් දේශනා කරන්නට යෙදුණා. අද දවසේ අපි කොහොමද මේ පාරමිතාවන් පිරිසුදු කරගන්නේ කියන කතාවත් ඇති කරගත්තා. පාරමී කිලිටි නොවන්නේ කෙසේද කියන එක. ඒ වගේම තවත් දේශනාවකදී පාරමිතා ප්‍රත්‍යවේක්ෂා කරන්නේ මොන වගේ සිතිවිලි ඇති කරගෙනද මොන වගේ සිතක් පවත්වාගෙනද පාරමී සඳහා උනන්දු ඇති කරගන්නේ කියන එකත් අපි දේශනා කරා. පාරමී පච්චවෙක්කනාව කියලා. ඊළඟ අවස්ථාවේ ඉඳලා ඒ දාන ආදී පාරමිතාවන් වෙනම කවරක්ද දාණය? ඒ දාන පාරමිතා පූර්ණය කරන්නේ කෙසේද? දාන පාරමිතාවේ ප්‍රභේද මොනවාද? මහා බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතා පූර්ණය කළේ කෙසේද? යනාදී ලෙසට දේශනාවන් ශ්‍රවණය කරමින් අපට අපේ පාරමී ගමන ඉදිරියට යා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරුවා වූද ශ්‍රවණය කරා වූද හැම සියලු දෙනාටම පාරමී සංක්ලේශයන්ගෙන් හිත පිරිසුදු කරගෙන පාරමී වෝධානය ඇති කරගෙන තමන් පුරන පාරමිතාවන් උත්කෘෂ්ඨ ලෙසම සිද්ධ කර ගැනීමට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. 2023 7 වෙනි මාසයේ 3 වෙනි අදියසල පොහෝ දිනයේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ පාදුර පදිංචි අමිතා කාර්යවසම් සහ සනත් පෙරේරා මහත්මී විසින් තමන්ගේ දෙපාර්ශවයේ මියගිය දෙමාපියන් ඇතුළු පෞගේ මියගිය සියලුම ඥාතීන්ට ඉක්මන් භවයකදීම ධර්මාභෝධය වේවා කියන අදහසින් එසේම සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ විසින්ද කරගෙන යන සියලු කටයුතු සාර්ථක කරගෙන යාමට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනාවත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනටත් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් ඒක සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඒ වගේම පවුලේ වැඩිහිටි බාල සියලු දෙනාටත් මේට සම්බන්ධ වී සහයෝගය දක්වන ඩිලු දිසානායක මහත්මියටත් තේරවාදී ධර්මායතනයේ සියලුම භික්ෂුන් වහන්සේලාටත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිරෝගී භාවයේ සහ
ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාභෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේදී මේ කටාන ගංගාරාම මධ්‍යස්ථානයේ පස්තර පදුමසිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ කටයුතු සජීවීව විකාශනය කරමින් සිද්ධ කරන්නට හැකියාව ලැබුණා. ලෝකයේ බොහෝ දෙනා මේ ධර්ම දායකත්වයන් තුලින් මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරනවා. ඉතින් ඒ සඳහා පටිගත කිරීම කළා වූද ඒ සජීවීව ඒවා ලෝකයට ප්‍රචාරණය කළා වූද හැම සියලු දෙනාටම සිතේ දුවා වූ හැම දෙනාටම දායකත්වයේ දරුවා වූ හැම දෙනාටම ඒ වගේම ධර්ම ශ්‍රවණය කරා වූ මේ සිල් පිරිසටත් ඒ නිවෙස් වල ඉඳලා ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා මේ ධර්ම ශ්‍රවණමය කුසලයෙන් පින්වත් හැම දිනාටම භවයේ පුරාවට පාරමී සංක්ලේශයන්ගෙන් හිත පිරිසුදු කරගන්නට හැකියාව ලැබේවා. පාරමී වෝධානය ඇති වේවා. ඒ තුලින් දාන ආදී පුණ්‍ය කර්මයන් පිරිසුදු ලෙස උත්කෘෂ්ඨ ලෙස සිද්ධ කරගන්නට හැකියාව ලැබේවා. විශේෂයෙන් අද දවසේදී උතුම් ලෙස මේ සීලාදී ගුණධර්ම පූර්ණය කරගන්නටත් ඒ අද දවසේදී ධර්මයේම හැසිරීමෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් අර්ථාන්විතව කාලය ගත කරන්නටත් මේ ආරණ්‍යයේ සිටින හැම දිනාටමත් නිවෙස්වල ඉන්න හැම දිනාටමත් හැකියාව ලැබේවා. සියලු දිනාටම ප්‍රාර්ථනීය බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගනින්න ඇතම් වලින් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුපත් සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං හමාමි කමිතබ්බං සුපත්තේව සුපත්තේව සුපත්තේ පානදුරින් ආවේ දුරයි ගොඩ උදෙන් මෙන්න ඇති හන්දේ හතරමට ඉතල
පුදුම තරම් සතුටින් හොඳයි.